ඒ නිසා ඒ දවස් මෙතෙන් තමයි මම අද දවස් තෝරාගත්තේ. අද දවස් වගේ මෙහෙට දවසේ අපි සුබුදු පන්තියක් තියෙනවා. ගෲප් එකට මැසේජ් කරනකොට මම තරමකට කියන හැම දවසකම සතියක් දවසක් කරන්නත් වගේ වෙනවා. ඒ දවස් කරන්නේ අපි ඒ දවස් වෙන්නොත් ඒ දවස් කොහොමද කියනවා. ඊට පස්සේ ඒක කියන්නේ වඩාදාරි රාගවත් රහස් වෙනදට සිතාරන්න අර ට්‍රේනින් කරන්න ඕනේ. හරි. අපි ගන්නේ නම් අපි විකල්ප දෙක පුරු කරපු දේවල් කුච් මතක් කිරීමක් කරලා ගණන් ටිකක් හදලා ඉතින් අපි සම්පූර්ණ පාඩම් යමු. මම මුලින්ම පොඩ්ඩක් ගණන් ටිකක් ඔයාලට හදන්න. අපේ සාකච්ඡාවේ පොලිස පරිමාණ අංක 1.4 එකතු කිරීම 5.32 ඊළඟට අංක 2 මම කියන ගණන් ටික රටාලා ඉස්සරහ ඉස්සර සමහරෙන් ටිකක් හදලා එක එක බෝඩ් එක දිහා බලාගෙන නෙක්ස්ට් එක කරන්න ඉඳලා දෙවෙනි ගාන දෙක අඩු කිරීම එකයි දශම 5යි 2යි අතර තුنين ගාන දින 4 දින 3 ධන 8 හතරවෙනි ගාන අංක 4 10 බෙදීම ඉන්ඩෝනේෂියන් දෙක. අපි ගිය සතියේ කියන්නේ කලින් දවසේ මේ බෙදීම වැඩි දෙක බෙදගත්තා. ප්‍රාථමික හැටි. ඒකවල අපිට ඕනේ වගේ එකතු මේ දේවල් ඕනේ. මම අද දවසේ විතරයි මේ දේවල් මතක් කරන්නේ. මොකද ඒක මේ මූලික දේවල්. ගණන් හතරක් අපිට කොහොමද මේ දේවල් ඕනේ. මේ ගණන් ටික ලියනකම මම හදාගෙන යන්නේ. පින්කි ඇහෙනවද පුතේ කතා කරන දේවල් මොනවද? ඇහෙනවා මැඩම්. හරි හරි. හරි. බෝඩ් එක පේනවද ගැටලුවක් නැද්ද? නෑ මැඩම් ගැටලුවක් නෑ පේනවා. හරි. හරි. හදන්න කියන්නේ හැමෝටම මම කියන්නේ අපි සමීප මන්තකට ඇවිත් ඉන්නවා වෙන්න ඕන. සමීප දවස් කිහිපයක් බැලුවා. අද දවසේ ඉන්නවා වෙනුනේ අද ඉස්සත් සම්පති දිගට ඉන්න මුදුළු වගේ. ඒකද ඔයා කිව්වොත් තමයි වට මේ වැඩේ කරගන්න පුළුවන් ඉදිරි දිගටම. ලොකට වාහන පන්ති වාරකම ඉන්න හම්බුතු වගේ. මොකද අපිට මෙහෙමයි මේ මම රෙකෝඩ් කියනකොට මේ වාරේ රෙකෝඩ් කියන්න බෑ. මොකද සත්‍ය කිඳලා ගණන් හැදුණොත් තමයි ඒක හොදන්න මට. ඒ නිසා පන්ති කිඳලා මේ ටයිටල් එක මේ විදිහට යනවා. ආයෙ පුළුවන් විදිහට හදන්න. මම හිතන්නේ මේ වෙනකොට කීප දෙනෙක් වගේ මම හිතන්නේ වෙන්නේ ඉන්නවා වෙනෝනේ. පෙරේ ඉන්නවද? රකින්නවා. ඊළඟට අපේ යාළුවිට කෞශල්‍ය ඉන්න නේද? බලන්න කෞශල්‍යයක් තියෙනවා. හරි. ඊළඟට අපේ හිතන්නේ ඔව් සෞඛ්‍යමත් ඉන්නවා. හරි. හරි. වැඩ කරලා යන්න ඉක්මනින්. මට දැන් උත්තර අහන්න පුළුවන් හැබැයි උත්තර කීයද අපි මේ වහන්න කියලා. තාම මම උත්තර අහුවා කියලා තරතක් නැහැ. ඔව් බලන්න දෙන්නේ.
මම හිතන්නේ දැනටම කාලය ඇති නේද? අපි ටිකක් බලමු. හරි. මම බෝඩ් එකේ හදාගෙන යන්න මොකද හේතුව අපිට මේ මට ටිකක් මේ ශ්‍රේණික පේනවා වගේ මට අපේ ඉන්නේ යාළුවෝ කී දෙනායිද කියලා ටිකක් නේ. Seperti ada tapi kalau dari itu ini dan kasih tahu dia kalau itu ikuti masalah itu dengan saya semua itu ini padahal itu jadi kamu itu sebenarnya itu memang di dalam kalau untuk jadi jadi nanti alun sama itu cair ya ini nama body kata බලන්න පළවෙනි ගානක් මම ඉක්මනින් හදනවා කාලය විතර දෙකක් ඒකාදශම හතර පහදශම තුන දෙක එකතු කරනකොට අපිට කරන්නේ දශම ස්ථානික ප්‍රතික්‍රියාවක් කොහොමද දශම ස්ථානය ප්‍රතික්‍රියාවන 1.4 මිලි විතර දිනනවා 5.3 දෙක අපි මේ විදිහට දිනනවා ඊට පස්සේ අපි මේක එකතු කරනවා අපි දන්නවා කෙලවර බිඳුව තියෙන්නේ පිටුවයි දෙකයි දෙකයි 4.7යි 5යි 6යි පිටුව විදිහට බලන්න 6.7යි දෙකයි ඊළඟට දෙවෙනි ගාන හදනකොට දෙවෙනි ගාන වල දකින්නවා දෙකකින් සංඛ්‍යා දශම ස්ථානයක් පේන්නේ නැහැ. අපි දැනගන්නවා දෙකේ මෙන්න කෙලවර දශම ස්ථානය තියෙනවා කියලා. එහෙනම් දශම ස්ථානයකට කියලා කියනවා නම් මෙන්න මේ දශම ස්ථානයක් තියාගන්න. දෙක පිළිලක් කොහොම මේ විදිහට ලියන්න වෙනවා. 1.5 විතර ලියන්න වෙනවා. බිඳුනක් මේක දානවා කියපු මොකද්ද? අර පිළිවෙල පිළිවෙල අනිවාර්යයෙන් ඕනේ. එතකොට ගන්නවා මේ කෙලවර බිඳුව විතරම 10යි අනිත් බිඳුව 9යි කියන පොඩි ස්කන්ධ දැනුවත් වෙලා ඉන්නේ 10යි මතක් දෙකයි එතකොට 9ක් 9යි දෙකක් 7යි 9යි පහක් 4යි මෙතන තියෙන ගණනවා දෙන්නේ එකයි කියන එකක් පිළිතුර. ඒකද විදර්ශන 4යි 7යි දෙක. පිළිගන්න පිළිතුර. ඊළඟට අපිට මෙතනම ඉවරි හදනවා තුන්වෙනි ගණන කතා කරලා මම මෙතන මට පුළුවන් මේ සුළු කියන කරන්න මෙතන ඊළ හතරක් දෙනවා මම කියලා දුන්නා ඊළඟට ලක්ෂණ 1 2 1 1 ගුණ වෙන්නේ කියලා. ගුණ ගන්නකොට ලක්ෂණක් හැදෙන්නේ කියලා. හරි. එතකොට ඊළඟට නෑ මොකද වෙන්නේ මම ගන්නවා දාන ලක්ෂණක් හැදෙනවා. එනවා මම මෙතන හදනවා දානයි කියලා. ඊළඟට දානකට කොහොමද තුන අපේ ගානේ මොකක්ද කියලා දුන්න ක්‍රමයේ එක වගේ හද එකට එකතු කරන්න කිව්වා. දැන් දාන 3යි දාන 8යි. කීයද දාන 11යි. ඔන්න මාට පුළුවන් මේ දෙවිපිරියත් යාළුවා දැන් මේ ජෝල් වල ඉවරයි. මෙන්න මෙතන මම ඉදිරියට කියනවා. ඊට හතර නැවතත් ලියන්න වෙනවා. ඊට හතර ලියලා දැන් තුනයි දාන 8යි දානවා දාන 11යි කියලා ඔන්න ඒක අපිට නැවත සිදු කරන්න පුළුවන්. සුළු කිරීමේදී කියවල මම කියවා මොකද තමයි වෙනස බලනිකව සංඛ්‍යා දෙක අතර 11යි 4යි අතර වෙනස කීයක් වෙනවද? 7ක් වෙනවා. පිළිතුරේ දැන් 7යි. ඊට පස්සේ ලකුණ තීරණය කරන්න කියලා කිව්වා. ලකුණ වැටි සංඛ්‍යාවේ ලකුණ ඒ නිසා මේක දාන්න තන කියලා ගන්න ඕනේ නැහැ පිළිතුර 7යි. මම හිතන්නේ මේ වෙනකොට මේක හරියයි. ඊළඟට හතරවෙනි ගාන අපි කරේ කේස් සතියේ ගැඹුරු කේස් දෙන්නේ දෙකක් දවස් දෙකකට කලින් දවසේ දශම බෙදීම දශම බෙදීමේදී මම කියලා දුන්නා ඔයාලට මෙන්න මොනවද කරගන්න කියලා 10 බෙදීම කියලා දෙක කියලා මෙන්න මේ ආකාරයෙන් ලියාගන්න කියලා කිව්වා ඊට පස්සේ 10 දෙකකින් බෙදන්න පුළුවන් හැබැයි දශම දෙකකින් බෙදන්න අපහසුයි ඒ නිසා මේ දශම බෙදන්න තියෙන දශම දෙකේනේ ඒ නිසා දශම ස්ථානේ අයින් කරන්න කිව්වා අයින් කරන්නේ කොහොමද මෙන්න මේ දශම ස්ථානේ පස්සේ මොකද කියන්නේ කිව්වා ඒකට ඒ ඉලක්කම දෙක වෙනවා ඉලක්කම් එකකින් වාර එකකින් එහාට ගියා නම් මෙතන තියෙන දශම ස්ථානේ වාර එකකින් එහාට යන්න වාර එකක් ගන්න දෙන්න විදුලට ස්පීඩ් ගන්න ඒකගේ සීනිය වෙනවා මොකද ඒ ස්පීඩ් ගන්නේ සිය දෙකෙන් බෙදලා අපිට දෙන්න 50යි අයි ඉලක්කම් එකක් නේද දශම කියන්නේ නැහැ සුපියන්නේ නෑ මේක සමහර වෙලාවට ඔයාලා මෙහෙම හරයි මම චුට්ටක් කියන්න සමහර ගුරු කියනවා මේක දැකලා දැන ඒක හරිදී මොකද මේක ලේසි කරන්නේ මම කියලා ලේසි කරන්නේ කියලා දෙන්නේ විනාශම දෙකේ මෙතන ගන්න ස්ථානිකක් තේරසා 10යි වැඩි කරනවා ඉහළට ගියා තේරසා 10යි වැඩි කරනවා මොකද දැක්කම හරිදී ඒවට ඒකම දෙක එකයි මේක ලේසි කරන්නේ
අවසාන මේ ගාන හදන කාලේ මම කියලා දුන්නා මම තර දශම ස්ථාන අන්තර කළ සංඛ්‍යාද කියලා ගන්න කියලා. ඒ කියන්නේ 42 කියලා ගන්න කිව්වා 4.2 1.2 දශමයෙන් කරවම 12 කියලා ගන්න කිව්වා. මම ඉදිරියට දෙන්නේ දැන් කරන්නේ කියලා. පළමුව පරිතිව ගන්නවා දෙවරත් එක 4යි දෙවරත් 8යි එකවරක් දෙක 2යි එකවරක් 4යි අවසාන පිළිවෙලට කිරිමිටින් තමයි අපි ගන්නේ 54යි. ඒ වගේ මම පුරුකීමක් කරනවා අපිට යම් යම් දේවල් දැනෙන්නේ දෙයක් වෙනවා කියලා මටත් සම්පූර්ණ ඉලක්කම් කියනකොට අතපොතින් වෙන්න පුළුවන් මොකද වල අපිට පුළුවන් නෑ අපේ ඉඳාගේ තමයි මුචි දැනුම් කියනවා කරන්නේ අනිත් කලකින් මට ඒ වෙලාවට කියන්න මොකද හේතුව මම කියන්නේ පුංචි දෙයක් හරි වැරදීමකින් යම් ඉලක්කමක් නිවෙන එක හොඳ නැහැ නේ ඒක නිසා මට යටින් අත්පසින් මම කියනවා ඒක කරනවා ඊට පස්සේ ඔන්න දශම සංඛ්‍යා කල කිරීම කරා වැඩි කරලා මෙතන දශම ස්ථාන ගණන් කරන්න කියලා දශම ස්ථාන විභාග දශම දිනෙන් පස්සේ ඉලක්කම් 1යි මෙතන දශම ස්ථාන පස්සේ ඉලක්කම් 1යි එතන දශම ස්ථාන 1යි 2යි දශම ස්ථාන දෙකක් අපේ උත්තරේ අගින් ඉඳලා මොකද කියන්නේ අගින් ඉඳලා 1යි 2යි ඔන්න 5.04යි 5.04යි දැන් නම් අපි මම ගෲප් එකකට දැම්මා මම දැන් ඊ දවසෙත් මම පෙරේද දවසේ දැන් මම ගෲප් එකට දැම්මා අදත් මම අයත් මතක් කිරීමක් කරා අපිට පෙරේදත් එක්ක මේ ගමන යන්න වෙනවා සමීකරණ පාඩම මතක් කරමු කියලා කිව්වා ඒකේ තියෙන සමීකරණ වලට ගොඩක් ඒ සමීකරණ මම සරල සමීකරණ ටික විසඳලා එතනින් නතර කරලා ඊට පස්සේ තියෙන තා පාඩම් ගොඩක් ඒවා ඉවර කරලා නැවත සමීකරණ වලට අවදිනානිකක් දීහිම වැඩි වර්ග ඒ තැන් වලට ඒ වගේ සමීකරණ ඊළඟට සමගම සමීකරණ පුළුවන් මේක ඉවර කරන්න සාධක සහිත සමීකරණ වර්ග තියෙනවා ඒ දේවල් කරනකොට ඊට කලින් සාධක පාඩම් ඒ දේවල් කරන්න වෙනවා හරි අපි එනවා මාතෘකාවදී සමීකරණ කියලා හැමෝම ලියන්න සමීකරණ ඔයාලා සමීකරණ කියන්නේ සාමාන්‍ය අපි පුංචි කාලේ ඉගෙන ගන්නවා සමාන ලක්ෂණ තියෙනවා. එහෙම නේද? සමාන ලක්ෂණ තියෙනවා ඒ වගේම අගේ නොදන්නා අඥාත පදයක්. එහෙම නැත්නම් අපි ඒක කියනවා බීජීය පදයක් කියනවා. බීජීය පදයක් සහිතයි සමාන ලක්ෂණ සහිතයි දෙකක් තියෙනවා. අපි ඒක සමීකරණ කියලා කියනවා. හරි. එහෙනම් මෙන්න මේ වගේ උදාහරණ අපි පළවෙනි කුලියෙම මෙන්න x වෙන දෙක සමානයි 3යි. මොන පළවෙනි සමීකරණ. මෙන්න මේ වගේ දෙයක් සමීකරණයක්. බීජීය පදයක් සමාන ලකුණ දෙපැත්තක් තියෙනවා. සමීකරණය. මේ සමීකරණ විසඳන එක හරි ලේසියි. සමීකරණ විසඳනකොට ඔයාලට මතක තියාගන්න වෙන දෙයක් කියනවා ගණිත කර්ම වල විලෝමය කියලා දෙයක් තියෙනවා. විලෝමය කියන්නේ මොකද්ද? කලකිට අනිත්. ඒ කියන්නේ වෙනස. එකතු කිරීමේ විරුද්ධ ලක්ෂණ වල දානවා අඩු කිරීම. ඒ වගේම අඩු කිරීම විරුද්ධ ලක්ෂණ නම් කියලා කියන්න ඕන. මේක. ඒ වගේම වැඩි කිරීමේ විරුද්ධ ලක්ෂණ වෙනස් වෙනවා. බෙදීමේ විරුද්ධ ලක්ෂණ වැඩි කිරීමක් වෙනවා. ඔන්නේ ගණිත කර්ම හතර අපිට නිතරම ඕන වෙනවා කියලා සමීකරණ විසඳනවා. එහෙනම් මේක විතර කිව්වත් වෙලා අපි මෙතන හදමු. මේ පුදුම සරලව ගන්න. මම මේ වගේ හදන ගමන් අපේ පොතේ ගන්නත් අපි හදමු. කිව්වා මේ හැමදේම කියන්න ඔයාලා රිෆ්ලෙක්ට් වෙන්න. පළවෙනි ගාන හරිය සරලයි වල ගන්නවා. අපිට x ට උත්තරයක් ගන්න ඕනේ සමීකරණය විසඳනවා කියන්නේ x උත්තරේ ගන්නවා කියන එක. ඒතර x එකේ ඉන්න දෙකක්. අපි චුටි කාලේ ගම මතක ගන්න නෑ 7 වසර 8 වසර ගත කරනවා මොකද දෙකට සමබර කරන්න කියලා හිතාගෙන ඊළ දෙකට දාන්න එකක් කියනවා මේ පෙතර අතර දෙකක් කියනවා අපි එහෙම කරා හැබැයි දැන් මේ 11 වසරේ ඉන්නා අපි මේ සාමාන්‍ය ඊළ දෙක අනිතතර ගෙනියනවා වගේ දැන් මම වෙන්නේ නෙවෙයි ඊළ දෙක දාන්න එකක් ඉලෙක වෙන්නේ වට ඒක ඊට සරල ක්‍රමයක් වෙනවා සමානයි තුනේ ලක්ෂණාර්ථ තේරුම් දෙක අනිත් පැත්තට දාන්න එකක් වෙනවා ලකුණු මාරුණා නැත්නම් සමානයි කියන්නේ උත්තරේ 5යි ඒ සමානේ 5යි සමාන ලක්ෂණ විතරට ඒක තමයි වඩාත් සමීකරණය ඉස්සරහ. x සමානයි 5යි. එන්න පළවෙනි ගාන. ඊළඟ දෙවෙනි ගාන මම ලියනවා අංක දෙක බලන්න කියනවා x බෙදීම 2 සමානයි 6යි. x බෙදීම 2 සමානයි 6යි. මෙතන අපි හිතන්න ඕනේ x එක ඉන්නවා බෙදීම දෙකක් මේ දෙකම යොමුනේ නැහැ. ඒවා අපි අයින් කරනවා. x සූත්‍රයක් එනවා. එතන මම කිව්වා බෙදීමේ බලන්න බෙදීමේ සංකේත විරදලා පුපුරිගීම. එහෙනම් අපිට මේ බෙදීම දෙක අයින් කරනවා නම් කරාද? මෙතෙන් අපි දාන්න වැඩි කිරීම සංකේතය. වැඩි කිරීම දෙක කියලා. එහෙනම් සමීකරණයක් හද මේ වගේ. අපි පොතක තියෙනවා පෙරපතක මේ වගේ. මේ සමබර වෙච්ච පරාජය දැක්ටි වගේ කියලා සමබර වෙලා තියෙන්නේ. එහෙනම්
එක පැත්තකට යම් දෙයක් අපි සිදු කළොත් අනිත් පැත්තට හරියට පැත්තකින් දෑන් ගන්න කලින් කරොත් අසමාන එක්කනවා කිය අනිත් පැත්තට දෑන් ගන්න අයින් වෙනවා. අන්න ඒ වගේ මේකත් ඒ වගේ එක පැත්තකට අපි කරන්නේ මොකක්ද? වැඩි කිරීම දෙක යොදනවා නම් ස්පෙඩීම දෙකේ විරුද්ධ ලක්ෂණ බෙදීමේ ලක්ෂණ වැඩි කිරීම. එහෙනම් අනිත් පැත්තේ අපි ලක්ෂණ වැඩි කිරීම දෙක යොදනවා. අර මෙතන දානවා සමග දේවල්. ඉස්සෙල්ලාම දෙක දෙකක් සුරියනවා ඒ සමානයි 6 වත් 1 12. මේ උල් සම්බන්ධ වල උත්තර අරගෙන නැති. x සමානයි 12. ඊළඟ තුන්වෙනි කාර්යය යමු අංක 9. මේක කොහොම සංකීර්ණ වෙනවා තුන්වෙනි අංක තුන්වෙනි දෙක පරමාණු තුන x වෙන දෙක සමානයි 6. දෙක පරමාණු x වෙන දෙක සමානයි 6. සාමාන්‍ය පුරුද්දක් කරගන්න ඕන වරහන් කිදුව තැනකදී වරහන් නිදිමත් කරන්න ඕනේ කියන එක ගැන. එහෙනම් මුලින්ම අපි කරන්නේ දෙකෙන් වරහන් තුල ගුණ ඕන. මේ ඇයි මේ වරහන් ඉතින් දෙකක් තියෙන්නේ? ඒ කියන්නේ දෙකේදී. මේ පද දෙකම ගුණ වෙනවා. ඒක ගැන දාන්නේ නැත්නම් ඉතින් මේක දාලා ලියන්න. මේ පරිවිද දාන්න ලියන්න. දෙකෙන් ගුණ කරලා ඒ කියන එක. දැන් මෙතනදී අපිට ඕනේ නම් මම කියන පහුගිය පාඩම් වල දැනුවත් ඕනේ. නිරයින් වැඩි කරොත් මොකද වෙන්නේ? දරයි වැඩි කරොත් මොකද වෙන්නේ? මේ දේවල් හැමදේම අපිට මෙතනදී ඕන. දෙක x ගේ වැඩිලා දාලා ගන්නවා මේ දෙකටම ලකුණු දාලා කියලා ගන්නවා මේ පද දෙක. ඒතකොට ගන්න කියනවා ඉන්නේ දෙවරක් x දෙකයි x. ඊළඟට මෙතන තියෙන දාලා ලකුණු මෙතන තියෙන විදිහ දරයි විනයි වැඩි කරොත් පිළිගන්නවා. 7යි සමානයි 6යි. ඔන්න අපි සරල සමීකරණයක් වලට බලන්න දෙන්නේ යන්න. අපි රට ගන්න අපේ x උත්තරය ඕන x එක ළඟ ඉන්නවා දෙක ඒකම ඉලක්ක කරන් ඉන්නවා මොකද මුලින්ම ඉවත් කරන්නේ 3 ඉවත් වෙන්න ඕන 3 මොකද ගන්නේ අනිත් පැත්තට යනවා 14ක් වෙලා 2යි x සමානයි 6ට 14ක් වෙනවා ඒකට අපි ගන්නවා පිළිතුර 2යි සමානයි 6යි 10යි දැන් බලන්න වැඩි කිරීම දෙක බෙදීම දෙක විදිහට අපි මේක සුදු කරනවා x සමානයි 10 දෙකකින් බෙදුනහම 5යි. පිළිතුර 5ක් වෙනවා. පිළිතුර 5යි. අපි හිතමු දෙන්නට දැන් එකිනෙක දෙක වෙනස්. සමීකරණ වෙනස් වෙනවා. ඒක හරියට සමහරවිට ගණන් තුනක් දෙනවා මේ හත්තු ගණන් තුනේ පාරමරක් හදන්න දෙන්න ඕන මම අන්න. අපට පිළිතුර අතර බලාපොරොත්තු වෙන්න ඕන ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් වුණාද බැරි වුණාද කියන එක දැනුවත් වෙන්න. ස්මාර්ට් කරන එක ගන්නවා වෙන පිළිවෙල ඇති මම බෝඩ් එකේ තියන අංක 4 5යි කියලා ගන්න. 4 5යි. 4 y දාන 6 සමාන 10යි. පස්සේ ගන්න 2y ඉන 3 සමානයි 4. 6 ගන්න x දාන 5 වර්ණය දෙනවා වර්ණයේදී මම ලියන්න මෙන්න මේ වගේ පිළිතුරු කියලා සමානයි එකොළහ මේ අංක 6 අංක 7 අත් ගන්න y බෙදීම 2 සමානයි 4 අනිත් දැන් හදන්න අපි දැනෙනවා එයාලා මෙහි හදනවා වගේ එතන මේ දේවල් ගණන් කරනවා කියන එක බාධා කරන්න ගන්නකොට
සම්දි මට කියන්න බෑ ඒක පළවෙනි ගාන වඩා උත්තරේ මොකක්ද කියලා. සම්දි හැදෙනවා දැන් මම කියන්නේ. මම හදාගෙන යන්න අංකල්. බිලි කියන්නේ මට වඩා දුරට දිගට මේ ඔක්කොම ගණන් වලට මම ඒක හරියට කියලා මෙන්නයි මම ඉලක්කයට පුළුවන් අත්පසින් මේක පුළුවන්. ඉන්නේ ඉන්නේ නැහැ. මට ඉන්න අපිට මට වල විශ්වාස දෙන්න එපා මොන ගණන් දුන්නාම ඒක තමයි. බිලි වඩා උත්තර මොකක්ද මේ ගණන් ටික. හතර පළවෙනි ගාන. ඇත්තටම කියන්න හොඳයි. කියන්නේ පළවෙනි හතරවදී හතර හරි. දෙවෙනි ගානට මම ඉතින් කියන්නගේ අන්තර හතර. දෙවෙනි ගානට පහ. පහ. හොඳයි. සම්බන්ධනේ. කියන්නේ නයිද කියන්නේ ඒක. 6ට හදන්න බැරි වුණා 4 14. ඔබේ 6ට ආවගේ ඒක හදන්න බැරි වුණා. ඒක හරියට 6. හතර නම් 14. හරි. මේක හදන්න 6 ගාන. හදුවා මැඩම් ඒක සුළු වෙන්නේ කමන්නේ. සෙමුදේට කමන්නේ නේද? ඒක භාගිකයට තියන්නේ. ගැටුවක් නැහැ. භාගිකයට ප්‍රකාශ කරනවා. ගැටුවක් නැහැ. ඔයාලට අපුත්තරේ භාගිකතර කරලා ඇති. කියන්න පුළුවන් නේද ඒක? නැහැ. 3න් 26. මට අන්නේ මට ඔයාලා ඉන්නකොට දැනෙන්නේ මොකද ඇත්තටම ඔයාලා මගේ වගේ නැහැනේ. ඒකට මට ඔයාලා ඉන්නකොට දැනෙන්නේ ඇත්තටම දැනගන්න ලොයිකේ විතරයි. ඒ නිසා මම අහන්නේ. ඒකට මට මාර මේ දැනෙනවා ඇත්තටම අර සතුටුයි. ඔයාලා මට ඉන්නවා කියලා නේද? නැත්තම් අපි ෆිසිකල් පන්ති ගැන මට ඔයාලා තේරුවා මම වල පොත් බලන්න මට විද්‍යාව නේද මේ ක්ලාස් වල ඉන්නේ. ඒ නිසා මට ඔයාලා ළඟ මගේ ළඟ ඉන්නවා කියලා දැනගන්න මම ප්‍රශ්න නැහැ. ඉතින් හරි. ඒක මම සහයයක් දෙන්න වැරදුනේ නෑ. අපේ හිතානේ අපි අපේ වල බලනවා තියෙනවා මේ විශ්ේ ගැන ගන්න අපිට දෙන්නේ ඒ නිසා කරනවා මේ ගන්න හරියට හරිය වලකට හරිය අපි දන්නවා මේ චිත්‍රය ගන්න කොහොමද අපි වයිස් සමානයි කෙලිම 10කට ගිනිනවා පාවද 10යි යන්න 6ක් වෙනවා ඒතර වයිස් සමානයි 10ක් හතරයි එනවා කලින් ප්‍රශ්නෙට උත්තර දුන්න එක හරියි ඊට පස්සේ දෙවි ගානම කතා කරනවා මෙන්න මේකයි දෙවි ගාන අන්තිමික මෙතන තිබුණා අපි දන්නවා මේකයි වයි දෙක ඉන්නේ ඊට යනවා පැත්තට තුන හතරකට යනවා එයා තුනක් වෙලා ඒක හයක් වෙනවා මේකට දෙකයි ගන්නයි අපි දන්නවා වැඩි කිලින් ඉන්න දෙක බෙදීමෙන් දෙක විදිහට අපි ඉවර කරන්නේ y සමානයි 5යි ඒකත් හරියට 5යි y සමානයි 5යි අරමුණ දෙනවා හදාගන්න s සමානයි 5යි ඊළඟට මම හයිඩ් ගන්න කතා කරන්න මම හිතන්නේ මේක ඔයාලා මේක හදලා ඉවරයි ඒ නිසා මම ඕනෙක මේක හදලා කරනවා සංනම් අපි බලමු හයිඩ් ගන්න උත්තරේ උත්තරයක් කියලා කිව්වා ඒක හරියට නැතිදී අර ගන්න පිළිදයක් වරන් ඉදිරි ඉලක්කමක් ඉදිරි කරන්න කිව්වේ ගුණ ගන්න කියන්නේ තියෙන්නේ ඉතින් x ගුණ වෙනකොට ඉතින් තරම් පදල වෙනතෝ තීනයි ධනයි දින තීන තුනයි x වෙනවා ඊළඟට හිනයි ධනයි යම් තීන තුනක් 15 වෙනවා සමානයි අනිත් පැත්තේ අගය 11 මෙන්න මේකයි දෙවෙනි එකේ ඊට පස්සේ අපිට කරන්න වෙන්නේ මේ පැත්තේ ඉඳ 3x තියාගෙන සමානයි 11 ගන්න මේ ඉඳ 15 ගන්න 15 වෙලා යනවා හරියටම හරි එතකොට අපි දාගන්න කීයද 26යි ඊට 3x හැබැයි ඉන්නේ මෙතන තියෙන කුඩි කිරීමක් ඊට 3 දෙකටම බෙදන්න මේ කුඩි කිරීම x සමානයි මේ කුඩි ලකුණක් ආවා නේද ඒ ලකුණ පොදුවේ දාන්නේ ඉතින්. ඒ කියන්නේ බාහිර සංඛ්‍යාවක දෙන්න ලකුණක් හරියටම ළමයිට ආවොත් ඒ ලකුණ පොදුවේ ඉදිරියට දාන්න. මෙන්න. එදලා තුලින් විෂය තමයි පිටුකර.
තුනෙන් 26. ඕනනම් මේක පුළුවන් විදිහට ගන්න මේවල වරදක් නැහැ. බලන්න දැන් පුංචි කාලේ ඉගෙන ගන්නවා මේවට කියන්නේ හරියට අර විශ්වාස මාර්ගනේ අපි මේවට කියන්නේ මොනවද? විශ්වාස මාර්ග කියලා කියන්නේ. තමයි සම්මතයක් තියෙනවා විශ්වාස මාර්ග උත්තරයක් විශ්වාස කරලා කියන්නේ කියලා. මොකද කරන්නේ? 26 තුනේවා ආසන්න කියන්න ඕන දඩ බලනවා. 26ට අපි දන්නවා තුනේවා කියන අංක අරයි. එතකොට මේක ළඟ ඉදිරියෙන් කරනවා. දැන් තුනේ පාන් තමයි ඉදිරියේ විදිහට අපි දන්නවා තුමාරක් 24යි 25 26 කියනකොට දෙක. ඔන්න මිශ්‍ර භාගක. තින 8යි තුනේ දෙකයි. පුදුරට පළ හදාගන්න තින 8යි තුනේ දෙකයි. ඊළඟට අපේ අවසාන ගාමී කරා හරියම ලිස්ට් වල තුනක් හරියි වයිට් එක විදිහට දෙනවා විදිහට දෙකම මෙතන හදනවා වැඩි දෙකක් දාන්න පුළුවන් මේ පැත්තට වැඩි දෙක සුළු වෙනවා වයිට් සමානයි මෙතන දෙක නේද හතර දෙක 14යි වයිට් සමානයි 14යි හරි අපි ඊළඟ අංක විදිහට අංක 8 පටන් ගමු වෙනසක් කරන්න තවදුරටත් ටික සංකීර්ණ කරන්න එපා සමීකරණ හේද මොකද අපි කුංචි කාලේ ඉඳන් දේවල් තමයි මේවා 7 8 වසර තිබුණා 9 ට මොකද මේවා ටිකක් සංකීර්ණලා වෙනස් වුණා 10 ට ඊටත් වඩා වෙනස් ඒ වගේ අවස්ථා තියෙන්න පුළුවන් මෙන්න මේ වගේ අවස්ථා මේ බලන්න දෙකයි මම අංකෙන්නේ නැහැ පැත්තකට ලක්ක් දාන්න දින 4 සමානයි x දාන 5 බලන්න සමීකරණයේ මෙතෙක් වෙලා වම් පැත්තේ විතර අපි නොදන්නා නීචේ පදේ තිබුණා. දැන් දකුණු පැත්තේ තියෙනවා ඉස්පෙන්නේ. සමීකරණයේ නීචේ පද දෙකයි. මේ අවස්ථාවේ මේක කරන්න තිබුණේ නැහැ. නම් මේ පළවෙනි වතාව. නීචේ පද දෙකක් තියෙනවා. හරි. කරන්නේ විදිහයි. ඒකයි සමේ ළඟට ගන්නවා සජාති විජාති පද කියලා පුස්තකයේ ගන්නවා ඒ කියන්නේ x පද වලට පුළුවන් ඒ කරලා x කියන පදයක් එක සුළුයි. ඉලක්කමක් පුළුවන් ඉලක්කමක් එක සුළුයි. එතන අපිට දෙකකින් කියන සුළු ගන්න දෙකයි එක හතරක් අයින් කරලා උත්තර යන්නේ නැහැ. අපි දන්නවා මෙයාට ගැලපෙන්නේ මෙයාම. මේ x තමයි මෙයාට ගැලපෙන්නේ. මේ දෙක සුළු කරන්න පුළුවන්. අර මෙතනදී දාන්නේ කියලා දාන්නේ. එහෙනම් මේ පදයක් පිළිහිට ඇවිල්ලා ඇවිල්ලා. එතන මොකද වෙන්නේ සමානත්ව දෙකට මාරු වෙනවා මාරු. එතන මේ පැත්තේ දෙකයි x නැති කියලා මේ ඉන්න දන එකයි ස්පීඩ් එනකොට තියෙන එකයි නැත්නම් මේ x වෙනවා. සමානයි. මේ පැත්තේ හිතේ පහළ කියලා මේ විදිහට යද්දී දැන් කරක් වෙනවා. දෙකට මාරු වෙලා ලකුණු මාරු වෙනවා. දැන් තුනේ දෙකයි ස්පීඩ් x අර කරන්නේ වෙනවා සමානයි. පහයි විතර එකතු කරන්නේ නැහැ. සමානයි නැහැ. පිළිතුරේ සමානයි නැහැ. ඊළඟට පාඨකෘතියලා පදත්ත වෙනස් කරපු ගානක් අපි හදමු. ඊළඟ විදිහට සමථ දෙවියන් 3යි x ඍණ 1 ධන 4 සමානයි 2 2යි x ධන 3. පරිදි පිරුම මහත් කිරීමක් කරන්න වර්ණ ඉවත් කරන්න සියලු වර්ණ කරන්න. ඉවත් කරලා පදේ පැත්තකට ගන්න. පදේ පැත්තකට ඉලක්කම් දක්වන පැත්තට x වමට ඉලක්කම් දක්වන පැත්තට ගන්න. හදන්න පුළුවන් බලන්න ගන්න. බාහිර සූත්‍රයෙන් පුළුවන් නම් වලට පෙරලා දුන්නානේ භාගාව කරන්න කියලා නේද? දශම විදිහට යන්න පුළුවන් ඈ මම උනා මේ ගානේ විදිහට පෙන්නන්නම්. හරි. ඔයාලා පුළුවන් විදිහට හදාගෙන ගන්න.
මම කාවත් නම් කරන්නේ අපි අලෝගේ වගේ විදිහට සමාන කතා කරනවා කියලා හිතන වෙන විදිහ තියෙනවානේ මට විතර සමහරවිට විදිහට අපි හැමෝටම දෙලාවට බැරි කියන්නේ මොකක්ද කියන්නේ හරි මම කරන්නේ පළවෙනි කියනවා කිව්ව විදිහට දුරක් දාලා කරන්නේ මේක තුනේ මේ ඉස්සුයි තුනේ මේ දෙකයි ඉවර කරලා නැති. ඒ වගේම දෙකෙන් මේ දෙකයි ඉස්සුල වෙන්නත් ඕන දෙකෙන් මේ අතුරුගල වෙන්නත් ඕන. හරි. තුනේ ඉතින් අපි දන්නවා තුනයි ඉස් වෙනවා ඒකම තුන දෙකෙන් වැඩිවම තුනක් වෙනවා ඊට පස්සේ හතරක් විදියයි ඇස්ලීවා සමානයි දෙවරක් දෙක හතරයි ඉස් වෙනවා ඊළඟට දනයි දනයි ගන්න වෙනවා තුන් වරක් දෙක හයයි. ඔන්න මේ විදිහට අපි පළවෙනි තේරිය කියන්න පුළුවන්. ඊට පස්සේ පදමාන කරමු. 3x පදේ ළඟ මේ තියෙන x පදේ දෙන්න ඕන. ඒ වගේම මේ පැත්තේ ඉලක්කම 6 තියෙනවා. 6 ළඟ මේ ඉලක්ක දෙක පරිපතට ගෙයි. යන මේ විදිහට. 3x පරිපතය එයාලට මෙතන ඉන්න ගන්න. ඒක විතරද බලන්න පදමාන තුනක් මාර වෙනවා. 4x වෙනවා. ඊට එක ඉන්නවා. ඊට පස්සේ මේ පැත්තේ ඉන්නේ මොකද්ද බලන්න 6. ඒක ලියාගෙන ඉන්න. 6 කියලා. ඊට පස්සේ කරන්න ඕනේ දෙන්න තුන අපි ඒ පැත්තට ගෙනියනවා. ඒ වගේම ගන්න හතරත් ඒ පැත්තට යනවා. ලක්ෂ මාර වෙනවා. පිළිතුරු අනිත් පැත්තට යනකොට දාස්කම් වෙනවා. ඒ වගේම දාන හතරක් විතරයි දිනකට පස්සේ. ඔන්න ඒ විදිහට ලකුණු කරගන්න. අවසානයේ බලන්න දාන තුනක් තිරදලා x කියන්නේ දාන තුන කියන එක මෙතන තියෙන 4 දාන 3යි දින 4යි කීයද විතර දාන 3යි දින 4යි ඔය ඉතින් ඔක තමයි මම අර දෙවන සංඛ්‍යා සුළු කිරීම කියලා දුන්නේ. දෙවන සංඛ්‍යා සුළු කිරීම කියලා දුන්නේ ඔන්න ඒක ඉන්නේ. දාන 3යි දින 4යි කියන්නේ කීයද සුළු කරපුවම 3යි 4යි අතර වෙනස 1යි වැඩි සංඛ්‍යාව වෙලා වුණ දින එහෙනම් 3යි 1යි x කියන්නේ. හැබැයි දින 1යි x කියලා කියන්නේ නැහැ නේද? දින 1යි x අපි දින x කියලා තමයි ගන්න. දින සමානයි. 6 3යි 9ක් වෙනවා 9 4ක් අයින් වෙන්න ඕනේ ඒකට කෙලිත් වෙන්නේ මෙන්න විතර. හැබැයි දින x වෙන්නේ නැහැ ගන්න විතර දින x වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ key වලින් තුන කිරීමක් තියෙන්නේ. ඒකට කරන්නේ දිනේ විදිහට බෙදා ගන්න. අපි දන්නවා පිළිතුර දිනේ ඉපදුනහම x වෙනවා x සමානයි තරහ දිනේ ඉපදුනහම දිනලා පාරක් කිව්වම 5යි. මොනේ පිළිතුර x සමානයි දින 5යි. x සමානයි දින 5යි. අපි දැන් අපේ පාඩමේ මම අර කිව්ව සමීකරණ පාඩම වලට ඇදී පෙළලා ගන්න 10 වසර පළවෙනි පොත. 149 පිළිවෙල. පෙළන්නේ 149 149 පිළිවෙල 10 වසර පළවෙනි කොටස. ඒක පටන් ගන්න පළවෙනි පිටේ කියනවා පුරීක්ෂණ කියලා දැක්කේ නැති මෙන්න මේ විදිහට පුරීක්ෂණ කියලා කියනවා. මෙන්න මේක පුරීක්ෂණ කියලා කියනවා. මම ඉතින් ගණන් කීපයක් තෝරාගෙන අපි දැන් හදන්න. ඔයාලා මම කියන දේවල් කරන්න. ඒක පළවෙනි ගාන. අපි එකක් කරමු. පළවෙනි ගාන. ලියන්න පළවෙනි ගාන. තරගතු ගාන එක කරන්නේ. ගොඩක් කාලයකට හරක් සමීකරණ තියෙනවා අපිට හදන්න. ඒ නිසා පළවෙනි ගාන ඉස්සෙල්ලාම හදන්න. මෙන්න මේකයි ගන්න කොටස් ඉන්නවා නම් දෙකයි ගන්න අට සමානයි x කරලා හරි ඒක උත්තරය වල
පළවෙනි කියලා දෙකයි ඉස්සරහට මේ ඉන්න දාන ඉස්සාව මේ ඉස්සරහා සමානයි. මේ 12 ගන්න මේ දාන්නට අපි අනිත් ඉන්නව විනාටක් කරනවා. ඊට පස්සේ දෙකයි ඉස්සරහ එක්සල් කරා එක්සුනා සමානයි දෙකකට 4යි. පිටත 4ක් වෙනවා. එක් සමානයි 4යි. අපි යන්න හොරගන්නවා තුනි ගන්න. ඒ කියන්නේ C කියන එක කියන්න C. C කියන ගන්න C. C වල කියන්නේ මෙහෙම දෙයක් 5යි. දින 8 සමානයි 2 වරහන් තුල 3 රිලෙක්ස්. මෙන්න C. 5 සිනාට සමානයි 2 වරහන් තුල 3 රිලෙක්ස්. අපි දන්නවා වරහණක් තිබ්බොත් එක මුල් තැනක් දෙන්න ඕන. ඊට පස්සේ තමයි පදමාරු කරන්නේ. ඉස්සර වරහණ ගත් කරගන්න ඊළඟට පදමාරු. අපි හදන්නේ මේ විදිහට 5x ඍණාට සමානයි. දෙකේ වරහන් තුල තුන කරනවා දෙක දේවල් 3 6යි ඊළඟට දානයි හිතයි දින 2x 2යි. ඊළඟට 5x වගේ ළඟට මේ පැත්තේ ඉන්න 2x වෙනවා අනිත් පැත්තට දාන වෙලා 2x වෙනවා සමානයි. 6 ළඟට මේ ඍණාට දාන්නක් වෙලා යනවා. අපි දන්නවා 5x 2යි 7යි ඉස්සෙල්ලා සමානයි 6යි 7යි 14ක් වෙනවා. 7යි x ගේ 7යි කරන්න ඕන වේදීම 7 වේදීම 7 හේතු වැඩි කිරීම විරුද්ධ ලකුණ වේදීම x සමානයි පිටුල දෙකක් වෙන්න ඕන. x සමානයි 2. x සමානයි 2. x සමානයි 2. ඊළඟට අපි e හදමු. e කියන ගාන හදමු. ලියා ගන්න e. e 4 දින 5 පරහන් තුල 3 දින p සමානයි 2 පරහන් තුල p දින 1. එතකොට මේවට ගන්න මේ පොඩි ගන්න නිසා මට බෝඩ් එකේ ලියන්න පුළුවන්. හැබැයි ටිකක් අපි ඉදිරියට වැඩලා වෙනකොට අපිට උඩ වෙනවා මේ දැන් මට මේක සමහරට ගාන ලියන්න බෑ. ගාන ලියන්න ඔයාලට තමයි ගාන තියෙන්නේ. ඒක ඔයාලම සමහර වල පොත් වල දෙන්නේ ඇති. මොකද කියන්න බෑනේ කොයි විදිහට පාවිච්චි කරනවද කොහොමද නැති වෙලාද නේද ඒකට සොතක් පොඩි හරි තමයි හොයලා අද දවසට එතන මාර්කට් පන්ති ඉඳි ගන්න වෙනවා. ඒ නිසා පොත ඕන අපිට කරගන්න. ඒක හදන්නේ කොහොමද? මම දන්නවා අර කරන්නේ. සමහරට ඔයාලා මෙහෙම කරන්නේ නැහැ. 4 අඩුවීම 5 කියලා ඔන්න ඍණ එකයි කියන්නේ මොකක් හරි ඉලක්කමක් තියවල දාන්නේ නැහැ. තහනකට. මොකක්ද හේතුව? වාර්ෂණ පුරුදු කරලා දෙන්නේ මේ 4 හිතියන්නේ අපි ආධ්‍යාපනවල මෙහෙම හිතියක් කියලා. අපි කරන්නේ මම මේ වරහන් වල ගන්න ඕන. ඒ වගේම දෙකේ මේ වරහන් වල කරන්න ඕන. එහෙනම් පළවෙනි පියවර මේ විදිහට දාගන්න. ඔන්න. මොනවද වෙන්න කරන්නේ? දැන් බලන්න වැඩි කරනකොට අපි දැන් දේවල් කරනවා. හතරේ ඉඳලා ගියා. ඊට පස්සේ ඊට පහළ ඉස්සර කරනවා. ඊළඟ ගණනේ ඉඳ 5/15යි. ඊළඟ දිනයි ගන්න 5 පීගේ 5යි p සමානයි. 2 පීගේ 2යි p. දරයි දිනයි දින දෙවරක් එක 2යි. අනේ දෙක දෙක කියන්න පුළුවන්. ඊළඟ මේ බලනවා හතර බලන්නේ මම කරන්නේ මෙහෙමයි දේශන කරන්න කියන්නේ. මේ පද සුළු කරන්න පුළුවන් තමයි. ඒ වුණාට හොඳම දේ තමයි නැත්නම් මේ 5යි. 5යි පිටපදේ විතර කියලා මේ පිටපදේ පිටි දෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඉඳලා මේ පැත්තෙම තියලා අරගෙන මෙහෙමයි. සාමාන්‍ය ඒ පැත්තේම තියෙන පද මුලින් දියලා ඉන්නවා. තර දෙන්නේ නැහැ. ඔන්න බලන්න.
ඔන්න මම පහයි පිළිනවා. කියලා මෙතන ඉන්නේ දාන්නේ එක මෙතනදී උඩ පිළිවෙලා දෙක කියනවා. සමානයි. මේ පැත්තේ ඉන්නේ ලක්ෂණ දෙකක ලියලා ඊට පස්සේ මෙතන ඉන්නවා පද දෙකක්. එයාලා ගේන්නේ ඒ පැත්තට. මේක ඉන්නේ දාන්නේ මෙතන මොකද වෙන්නේ පිළිවෙලා හතර වෙනවා. මෙතන මේක පහළවන්න පැත්තට යටිදාන පහළවක් වෙනවා. ඔන්න. දැන් පහළවක් වෙනවා. ඊළඟට පහයි පිටි දෙකයි පිටයි කරලා කරන සජාතියේ තුනයි ඉරෙනවා සමානයි. ඔන්න බලන්න. මම රාග මුලදී සරි සංඛ්‍යා පාඩම කරේ මෙන්න මේ හිතනවා. මොකද අපිට ඔයාලා හිතයි මැඩම් මේ උගල දැන් තාම පාඩම් තියෙනවා. මේ ඉතින් ගන්න මේ පේපර් එකක් අතට සංකීර්ණ පාඩම් ගොඩක් තියෙනවා. ඒ වගේ මේවා කරන්නේ නැත්නම් ඒ විදිහ මූලික දේ කරේ මූලික දේ උන්නේ. දැන් ඔයාලට මම කිව්වේ මේවා විතරේ අපිට දැනගත්තේ නැත්නම් කරන්නේ නැහැ. මේ විතර සංඛ්‍යා සුවිතිරීම අපේ කලින් කාඩම් කරලා දෙන්නේ. මේ බලන්න. දින දෙකයි ඉන හතරක් ගාවා දින හයක් වෙනවා කියලා දින 6 දර 15. මේ බලන්න. දින 6 දර 15. දින 6යි දර 15. කීයද? පෙරස් බැලුවාම 15යි 64 සහය 15යි 64 උත්තරේ කියනවා නේයි. වැඩි සංඛ්‍යාවක් දාන්න හිතනවා දෙකේ. ඊට පස්සේ තමයි මම මෙතන වැඩි කිරීම දෙන නිසා මේකට දෙන්න ගන්න ඕනේ මේකට දෙන්න ගන්න ඕනේ ඒ සමානයි කියලා. ඒ සමානයි තුන. ඒ සමානයි තුන. ඊළඟට G කියන ගාථාව G ලියන්න G G වල තියෙන ගානම ලියන්න පහ ඉන්න x පිළිම හතර සමානයි 1යි කියලා ලියන්න. G පහ ඉන්න x පිළිම හතර සමානයි 1. මම මේක නම් උත්තරේ ඔන්නයි. හදන්න බලන්න. සමහර ඔයාලට උත්තරේ මොකද දුව? හරි. හරි මොකද දෙන්නේ නැති. දැන් අපේ කියන්න. දැන් කියන්න බැලුවද? මේකට කීයදාවත් ඒ? දර 9ක්. දරනවයක්. අපලන්නේ. දරනවයක් තාවුලෙන් කියනවා බලන්න. හරි පියවරෙන් විතරයි මේ විතර කියන්නේ දරන කියලා දරපාවක් කියනවායි. ඔන්න දැන් කියන්නේ කල්දලා ඉන්න දරපාවක්. මේ විතරලා තියලා ඉන්න දෙන්නේ. ඒක තමයි දේශන දෙන්නට ඈ. එතන මෙතන ඉන්නේ නිලාසනේ ඉන්න රීනේ ඉමහත් මෙන්න තියන්න. සමානයි. බලන්න මේ ඉන්න දර පහ යනවා ඉන්න පහක් වෙලා. එතන රීනේ සමානයි. මේ බලන්න දානේ හරියට පහයි. දැන් ගන්න ඕනේ දානේ හරියට පහයි කීයද? වෙනස බලන්න 5යි 4යි 4යි වැඩි සංඛ්‍යාවක් ගන්න ඉඳලා ඉන්න හතරක් මේ පැත්තට දැම්මා. හැබැයි මෙතන ඉන්නේ වෙලි හතරක් එක්ක මට මගේ ඉන්නේ හතරක්. මොකද මේ කරේ මොකද්ද කියන කරේ දාන අනිත් පැත්තට අරන් ඉන්න විතරයි. දෙකට මාරු කරා විතර ඉන්නේ 1යි 5යි ඉන්නේ 5යි 4යි 4ක් වුණා මේක මම නෙවෙයි කොහොමද.
ඊට පස්සේ ඔයාලා බලන්න බෙදීම හතර අපි අයින් කරන්න. බෙදීම දුරක් කරලා දාන වැඩි කිරීම හතර. එහෙනම් මේකට කියනවා දාලා වැඩි කිරීම. හතර හතර සුළු වෙනවා x සමානයි. ඊළඟ හතර හතරෙන් වැඩි ග්‍රාම දාලා ඊළඟ හතරක් හතර 16යි. 16යි. මෙන්න මෙතන බලන්න මෙතන මේ ඍණ මෙතන ඍණත් එක්ක මෙතන ඉන්නේ හරියට එක. එක ඉන්නේ ඒක අපි ලියන්නේ නැති. ඉතින් ඉන්නේ මෙතන ගුණ කිරීමේ ලක්ෂණ තියෙනවා. ඉතින් ඉන්නේ ගුණ කිරීමක් විදිහට. එහෙනම් ඍණ කිවස් කරන්න නම් අපි ඉන්නේ ඒකේ දෙකට බෙදන්න ඕනේ. හේතුව අපිට ඕනේ දාන x ඕනේ. ඉතින් x තමයි අපි උන්නේ. මෙන්න බලන්න දැන් x සමානයි. ඍණයි ගන්න ධන 16ක් වෙනවා පිටු. හදාගන්න ගන්නවා. 16ක් වෙනවා පිටු. අපි නම් I එකතු ඒ වැඩි කරනම I ලියා ගන්න. මේ කුමලයක් තියෙනවා x මේ තුනක් තියෙනවා ගන්න x දෙකේම හතරක් තියෙනවා සමානයි 7ක් කියලා තියෙනවා. මෙවැනි ගණන් කරද්දී මම මුලින්ම මතක් කරලා දෙන්න දෙකක් තනියුනේ නැහැ. බලන්න එනවලුන්ට මෙතන දුර කරලා දෙනවා මෙතන දෙකකින් තුනක් තියෙනවා මෙතන දෙකකින් හතරක් තියෙනවා. ඒක අනිත් කලින් වල දැන් මේ නිහිත තුනක් ගන්න මෙන්න මේ මුලින්ම අවස්ථාවක් ගන්න මේ ඔන්න ඔය වගේ තුනක් අවස්ථාවක් ගන්න. ඒ වෙලාවම මෙතන බෙදීම තුනට වැඩි කිරීම තුනක් අපි එනවා. දැන් තනියම නිලක්ෂණ බෙදීම විතරක් නෙවෙයි තව මොකක්ද ඒකේ තිබ්බේ ධන x බෙදීම හදන්න. එහෙනම් මේ දෙන්න ගැන අපි හිතන මේ හරියට ඉන්න පද දෙකම ගැන හිතන්න ඕන. මේ පද දෙකම අපිට එපා. හේතුව සමීකරණ විසඳනකොට මේ හරියට තියෙන පද අපිට ඕනේ නැහැ. එතනදී අපිට ඕනේ වෙනවා තුනේ හතරේ එකවරම හිතන්න. කුඩා තුනක් කරගෙන කොහොමද කුඩා තුනක් කරගෙන මම මේක කලින් මගේ වචනේ මම කියන්නේ නැහැ. පාඩමක් ඉදිරියට කරනවා. කුඩා තුනක් කරගෙන දැන්වත් වෙනස් කරලා නැත්නම් තුන්වරක් චක්‍රේ හතරවරක් චක්‍රේ ගන්න. තුන්වරක් චක්‍රේ හතරවරක් චක්‍රේ තුන්වරක් චක්‍රේ අතර යනවා 3 6 9 12 15 විදිහට. හතරවරක් චක්‍රේ යනවා 4 8 12 18 ඔය විදිහට යනවා. මේ හේතු දෙකේ මුලින්ම හම්බෙන පළවෙනි පොදු ඉලක්ක. චිමිලා. බලන්න. දෙකේම දකින්න පොදු දේ. මෙන්න මේ 12 නේද කියලා. අපි හරි කුඩා තුනක් කරයි කියලා. හරි. දැන් නැත්නම් තව එකක් ලියන්න යනවා තව එකක් ඉන්නවා. තව සංඛ්‍යා හම්බෙන්න පුළුවන්. ඕනෑම වරක් පොඩ්ඩක් බලවලද දාන්න කියන්නේ මේක තවම ඉදිරියට මහත් වෙනවා 18 යනවා. 18 ඊළඟට 21 ඊළඟට 22 වරම කියන්න පුළුවන් මේක පැත්ත 22. මම කියන්නේ හේතු මේ බලනකොට තවත් පොදු වර්ගයක් කරනවා. මේක 24 හැබැයි 24 කුඩා පුදුනාකාරයි. කුඩා කියන්නේ පොඩිම කියන පුංචිම කියන. එහෙනම් මේ දෙකේ කුඩා පුදුනාකාරය 12 අපි මේ සංඛ්‍යා දෙකම එකවර ඉවත් කරන්න ඕන හැම පදයක් ගන්න වේදීම නිසා ගුණ කිරීම 12යි. මෙන්න මේ x බෙදීම 3 වැඩි කිරීම 12. දාන x බෙදීම 4 වැඩි කිරීම 12. සමානයි 7 වැඩි කිරීම 12. ඔන්න හැම පදයක් ගන්න ඕන වැඩි කිරීම 12 හැම පදයක් ගන්න. අපිට මේවත් දැන් තුනක් වඩවල බලන්න තුන් තුනේ වයිස්යි 12ට 4යි. 4 4 වයිස්යි 12ට 3යි. දැන් බලන්න භාග ඔක්කොම ඉවත් වෙන්නේ නැති කියලා. x 4 වැඩි කරාම 4යි x වෙනවා දාන්න 3 1 3යි x වෙනවා සමානයි 12 84යි. 84යි. දැන් බලන්න මේ දෙන කියන්නේ වෙලි කියලා x පද එකක් තියෙන්නේ. අපිට මේක එකතු කරන්න පුළුවන්. 3යි 4යි සමදනවා 4යි x වෙනවා සමානයි 84යි. දෙපැත්තම හතෙන් බෙදන්න දෙපැත්තම හතෙන් x සමානයි 84 හතෙන් බෙදනකම 12. x සමානයි 12. x සමානයි 12. .
අපි හැදුවේ කායි ඊළඟට ඔයාලා හඳුන්වා කියන මොනවද කියලා K කියන ගන්න නේ. K. මම බෝඩ් එකේ ලියන්න ඔයාලා ලියගන්න. ඔයාලට තේරෙන්න තියෙන්නේ. K. K එක තුන වර්ග කරලා තියෙනවා ඊළඟට බෙදීම 2 දාන 1 සමානයි 4. ඔන්නමයි ගන්න. කොහොම ක්‍රමයක යනවා ඔයාලා හදන්න. මෙන්න මේ වගේ දැන් අපිට ඒක විතරක් ගන්න ඕනේ. ඒත් එක්ක ළඟින් ඉන්න ඔයාලට තියෙනවා ඉඳලා තියෙනවා. ඒතර අපි දැම්ම මේවට ගහන්නේ නැහැ. බෙදීම දෙකකුත් තියෙනවා යාත් එක්ක. ඒක එකක් නෙවෙයි. මේ ඇත්ත ඉඳ හදේ යන්නේ දාන 1. මුලින් ඉවත් කරන් විදාන්නේ. දාන 1 කරගෙන යනවා ඊට එකක් කරා. ඊට පස්සේ බෙදීම දෙක වැඩි දෙක කරන්න. අවසානයේ ගහනවා කියනවාම ඉඳලා දාලා කියනවා. බලන්න ඉඳලා කියලා. මම හිතන්නේ දැන් නම් වෙලාව ඇති නේද ගාන හදන්න. පුතේ උත්තරේ ගන්න පුළුවන් ඒවට. ඇහෙනවද? යෝස්. එහෙනම් දැන් ඉතින් හතරක්. සමාධි ගැටි උත්තරේ කියන්නේ. ඔයාලා බයයි. ඒ රසායන කපන්නේ ඒක ගැටි හදාගන්න. හරි. නැද්ද? ඒක නෑ. ඔයාලා දැන් අහකට හරි පුෂයි. මේකට කියන්න උදේ දැන්. මේකේ A සමානයි 9ක් ආවේ නේද? අපිට A සමානයි 9ක් ආවේ. අනාවයක් තමයි. අපි ගන්නනේ. හරි. ඔන්න එහෙනම් මොකද මම මුලින්ම කිව්වේ දාන්නේ එකට දෙලිපත් ඒකට දාගෙන හොඳ ගෙනියන්න. දිනේ පස්සේ ඒ දින තුන වරහන් තුන දෙලිපත් දෙක සමානයි 4 නේද? දාන්නේ දෙලිපත් කරලා යන්න. ඔන්න විදිහට. පළවෙනි. එතකොට ගන්න හත දෙකක් අඩු කරන 3යි ඊළඟට දෙකත් ඒ අති 3 දෙලිපත් දෙක. දැන් ඔන්න දැනගන්න පිළිවෙලනේ පේජිවල එකයි කරපු පුරයි කියලා මොකද ඒත් එක ළඟ විදිහට ඒ ආනේ ඒක ඈත කියන වගේ වෙයි. එමන් අපි ආවයි මොනවා පේජිවල දාලා බැරි නේ. එනනම් මතර දෙක. දෙක දෙකක් මසුරුණා ඒ විදිහට සමානයි 3 දෙක 6. දැන් මොකද කරන්නේ? හිතනවා විතරකම. දැන් ඒ සමානයි 6 ළඟ දක්වනවා
ඒ සමානයි 9. හරි. පිළිතුර 9 වගේ තමයි. පිළිතුර 9. අපි ඒක වෙනදාට හදමු. එක කර එකක් අපි හැදුවා තමයි. එතකොට මම හිතනවා ඒක වෙනදාට වලට හදන්න ගැසිය කියලා පුළුවන් කියලා. ගැටලු වෙයි කියලා හිතනවා. ඒ නිසා ඒක හදාගන්න බෑ. ඒ අන්තිම ගාන කොන්ඩිෂනල් ආකාරය නේ. ඒ x ධන 1 දෙවීම 1 ධන x ඍණ 3 දෙවීම 4 සමානයි 2 1. ගාන අපි මොනවද බය වෙන්න හොඳ නෑ. බය වෙන්න එපා. ඔහොමනේ හදනවා කියන එක හදන්න. මම සුදාවක් කරනවා දැන් මේ කාලේ හැමතැනම දෙකීම වාගේ ඉන්නවා. මේ හරියට ඉන්නවා. මේ හරියට. හැම හරියටම හරියට. කොහොමද ගාන කරන හරිය තියෙනකොට මේ විදිහට අපිට වැඩ කරන්න බැහැ අමාරුයි. අපි මේ තුන්දෙනාටම සාධාරණයක් වෙනාගේ ගුණකම. කියන්නේ කාගේද? කුඩා ගුණාකාරය. 2 4 2 කියන සංඛ්‍යා තුනේ කුඩා ගුණාකාරයේ කීයෙද ඕනද? මම මේ මතක් කරේ ඒ කියන්නේ දෙවරක් කරේ හතරක් කරේ දෙකේම හම්බෙන පරිණිපද ඉලක්කන. දෙවරක් කරේ වල ගන්නවා දෙවරක් දෙකේදී හතර එනවා. හතරක් කරේ හතරක් එකේදී හතර එනවා. එහෙනම් මේ සංඛ්‍යා දෙකේ කුඩා ගුණාකාරයේ සංඛ්‍යාවක් එක ගත්තාම හතර කියලා ගන්න පුළුවන්. එහෙනම් මේ පදතුම අපි වැඩි කරන්න ඕනේ හතර. හේතුව මොකද්ද? මේ හරියට තියෙන පද අයින් කරන්න හිතන්න. මෙන්න මේක. එක්ස්තර එක බෙදීම දෙක වැඩි කිරීම 4 ධන x වෙන 3 බෙදීම 4 වැඩි කිරීම 4 සමානයි 2 දෙක වැඩි කිරීම 4. හැම පදයක් ගන්න කියන්නේ. මේවා වරහන් ඉඳලා තිබුණා වරහන් දැම්මේ නැහැ. අන්න අනක්ෂර එක හොඳයි. ඔයාලා හදන්න බලනවා. දෙකට එකයි 4 දෙකයි 4ට එකයි 4ට එකයි විතර දෙකට එකයි 4ට දෙකයි. ඔන්න සෙලෙන්න. දැන් හොඳට බලන්න මේ වේදිකාවට x ධනෙක කියලා පදයක් තියෙනවා. මෙතන අපිට වැඩි වැඩි ලකුණු මෙතන දෙක. මොකක්ද කියන්නේ? මෙතෙක් කියලා හදපු ගණන් වල මේ දෙක කියන මොකක්ද සංඛ්‍යාත්මක වගේ තිබුණේ ඉංග්‍රීසි. හැබැයි දැන් මේ ගානේ තියෙන පස්සට තිබුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. මේ දෙක මේ පද දෙකට අයිති. ඒ කියන්නේ මතර දෙකකින් බැඳිච්ච ඉංග්‍රීසි කියලා කියන්නේ. දෙකකින් බැඳ කරන්නේ. දෙක x එකක් දානවා දෙකයි. x දෙක ධනයෙන් ගන්න එකක් වෙනවා. ඊළඟට මේ බලන්න x වෙන තුන කවුරුත් නැහැ ගුණ වෙන්නේ ඒක. ඉතින් ගුණ වුණා කියලා දෙකක් වෙන්නේ නැහැ x වෙන තුනක තමයි. සමානයි. මේ පැත්තේ ඉන්නවා එක් වරක් දෙක දෙක. එක් වරක් දෙක දෙක. ඊට පස්සේ අපි කලින් ඉඳලා හසු ගන්නකොට රටාව වුණ ගත්තොත් x වල තියෙන වමේ ඉලක්කම් ඉන්නවද දන්නේ. අපි එන්නේ හද මාර්කරේ තියෙන්නේ. මොනම x වල දෙක වමේ තියෙනවා. මේ ඉන්නේ දෙකයි x. මේ මම මෙතන ඉන්න දායි. මම ඉන්නේ මේවලිය. සමානයි. මේ පැත්තේ ඉන්න දෙක ඉලක්කම ලියලා මේ මෙතන ඉන්න මේකට ඉලක්කම් දෙකක් දෙනවා. දාන දෙක ඉවරයි. මම ඒ දෙක අනිත් පැත්තට මේ පැත්තට දාන්න හතර ඉන්නේ. දාන දෙක අනිත් පැත්තට ඉන්න දෙක. පිළිතුර මෙතනට යද්දි දානවා. ඔන්නයි. දැන් බලමු 2x 1x මෙතන ඉන්නේ එක කියලා කොහොමද සම්මුණගේ 2x 1x කරන්න පුළුවන් කීයද 3x වෙනවා 3x සමානයි මේ දාන දෙක දෙක මොකද වෙන්නේ ශුන්‍ය වෙනවා මෙතන කැපෙනවා දාන තුනක් විතර නවසා මේ පැත්තට බෙදමු මේ පැත්තට බෙදමු x සමානයි පිළිතුර 1යි x සමානයි 1යි එතකොට කොච්චර වැඩක් වෙනවද අපි ආයෙත් පස්සේ දෙනවනේ පස්සේ දෙනකොට මෙන්න මේ ගණන් ටික හදලා තියෙන්න ඕන. මෙන්න මේ ගණන් හදලා තියෙන්න ඕන. මම මේක චේතිමක් කරනවා ඔයාලා අපි දාන තිස්සපේ අවිසා මට ඔයාලා WhatsApp එකට එවලා කියන්න ඕන. හිත දවසට අද වෙන කමක්. අද වෙන කමක් නෑ. ඒක ඔයාලට අවශ්‍ය වෙනස් කරන්න. දැන් මේ වගේ ඕනතරම් උත්තර PDF එකේ තියෙන ඕනතරම් බලන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරලා ඉතින් බලන්න පුළුවන්. ඒක කරන්න එපා.
මොකද ඉතින් අපි ඉඳලා ඉන්නේ. එතන ඔයාලා ඒවා ඉවරද හදලා බලලා මට ඒවට එපා. ඊට අපි ඒක සමහරවල් දාන්න පොඩම් තාත්තට වර්ධන ආපෝදාන වල ආදරේ පිළිතුරු මම ජීවිතය හදන්න මම ගත්තුනේ අර තීරණයක් කියන්නේ අපේ සාමාන්‍ය දෙකකට යනවා නම් ඕන ගණන් මම කිව්වා ඒක වර්ධන කරනවා කිව්වා අපි ඉස්සරහට මාගේ අපේ දෙන්නේ ඒකයි හරහාට ගන්න ඕන ඇත්තටම මේකට මුළු ජීවිතේ කියන්නේ නැත්නම් නැහැ විභාග කියන ජීවිතේ නොවුනට ජීවිතේ ලොකු බලයක් තියෙනවා නේද ලස්සන ජීවිතයක් ලස්සන අනාගතයක් කියන හවන්න නම් විභාග ප්‍රතිවාදවලට හොඳ තියෙන්නේ ඒ නිසා දැන් අපි මේ ගායනා ඔයාලා ශ්‍රේණික දෙවියන් කරනවා වගේ ආයි ඔයාලා මේ අධ්‍යයනයේ කියනවා මේ චනවල අපි කරන්නේ ගණන් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මේක ගණන් 12ක් තිබුණා ගත්තාලා 12න් 6ක් පන්ති හැබැයි අපි තව වෙනිත් වෙනත් කියන්නේ 7ක් කියනවා. ඒ කියන්නේ 12කට කරන විදිහට 5ක්. ඉතින් ගණන් 5 ඔයාලට හදලා ඔයාලා සමග වැඩ පොතේ හදලා මට පොත එකේ වඩන හෙට දවසේ පන්තියට ගන්න. හැබැයි ඒක ඔන්න මේ දෙකකට එවන්න එපා. එතකොට මේක කියලා කරන්න එපා. මට WhatsApp එකේ තියනවා ගෲප් එකට ගන්න එපා. මගේ නාම දෙක ගන්න. ළමයි දෙවන්න මම ඒක හරියට පිටුදක් බලලා ඉතින් පන්තිට සාකච්ඡා කරමු. මොකද මට වල වැඩ කරලා දැනෙන්න තෝරන එක මම කරේ. ගණන් පහ මේ අභ්‍යාස මේ කරලා හරි ගණන් පහ. නැත්නම් හිත හවස් වෙන්න කලින් ඒ කියන්නේ මට වලස් පොඩි යනවා. අද රැයට මම රැයට ගොඩක් මම රැයට. හෙට දවසට හවස් පහ වගේ වෙන කලින් මට ඒක කියන්න. හැමෝම බලාපොරොත්තු හරි. ඔන්න ඔය ටික තමයි අපි සලසමු කියන්නේ. ඔය ඇත්තටම සලසමු. හැබැයි මේක තව ටිකක් සමීකරණ වලට බලන්න හිතට දෙදලා පහළ හිත අධ්‍යාපනය කියලා තියෙන අපේ නියමිත අභ්‍යාසවලට කියවන්නේ අපි මේක රිප්ලේෂන්. හැබැයි නියමිත අභ්‍යාසයට අපිට ඒකට වැඩ කරන්න බෑ. පාඩම පේන විදිහ කරන්නේ. ඒ අභ්‍යාසයේ තියෙන සාරියු නිචේ මහා කියලා ගන්න තියෙන්නේ බාහිර. මේ බාහිරක ස්නානත් හදාලා අපි නිචේ පාඩම් කරලා තියෙනවා. ඒක නිසා අපිට මේවට දැනගන්න බෑ. හැබැයි ඒ දේ නොකර අපිට සමගාමී සමීකරණ කොටසක් කරන්න. සමගාමී සමීකරණ කරන්න පුළුවන්. මේකේ කොටසක් තමයි සමගාමී සමීකරණ තමයි විකාශයන්නේ. ඒක අපි ගණන් කරමු. ඔයාලා ගන්න ඊළඟ මාතෘකාව සමගාමී සමීකරණ කියනවා. සමගාමී සමීකරණ. අපි සමගාමී සමීකරණ කියන කාරණා කරා කියන්නේ සමගාමී සමීකරණයේ පාඩම් කරා කියන්නේ අපේ විභාගයේ රචනා ප්‍රශ්නයකට ලකුණු 10ක් ගන්න වෙන අවස්ථාව. ඒ නිසා අපි මේක නිවැරදිව හරි පිළිගන්නවා. පහළ දෙක අභ්‍යාස දෙන්න පහළයි දෙක අනිදාන කියනවා. ඔයාලා කියන්නේ පහළ දෙක අතර තියෙන කතා කරන්නේ පළවෙනි ගන්න. නෑ අපි ලියන්න කරමු. පළවෙනි ගාන ලියන්න එපා. ඊගොල්ලෝ තමයි ඉඳ කියන්නේ ටිකක් විතර යනවා මේ වැඩේ ඉතල කරන්න ගන්නවා නේද? පළවෙනි ගාන වඩා හිතනවා සාර්ථකයි කියලා අපි කියනවා කියන්න. අතුරුමි ගානකට වැඩ පටන් ගත්තා නම් මට හිතෙනවා හොඳයි. අතුරුමි. තුන්වෙනි ගාන ඉස්සර කරමු. ඊළඟට ලියා ගන්න වල කියන්නේ එකයි මා කියනවා දෙකයි එම් ධන එම් සමානයි පහයි ඒකම දෙවි ගාන එම් ධන දෙකයි එම් සමානයි 4 සමීකරණ දෙකක් තියෙනවා මම ඔයාලට මේ සමීකරණ ලියන ගමන් මේකට මේ නමාවයයි මේ හැමදේම අර්ථවත් විදිහට දැනගන්න පුළුවන් ඒක අපි චුට්ටාර වලට මතක ඇති අපි කටපාඩම් කරලා ඒක ගොඩක් මේවා. හැබැයි කටපාඩම් කරනදී එක ශ්‍රේණිකව යාම පැනකින් අර්ථ පුර සියල්ල අමතක වෙනවා. අනිත් දවස් වලට මම බලනවා ඒ අදකින් නැති.
නේද? හැබැයි කටපාඩම් කරනකොට වැඩිය මේක යථාර්ථ මේක ඇත්ත මොකක්ද කියලා හරියට දැනගත්තොත් අපිට මේ වෙලේ ලේසි. කටපාඩම් කරලා ඒ කියන්නේ ඇත්තටම මේකේ අපි මේකේ කොහොමද මේක තේරුම් ගත්තොත් කටපාඩම් වඩා මේ ගණන් වර්ග තේරුම් ගත්තොත් ඒක අපිට හොඳට අමුතු වෙන්නේ. එතන හිතන්න මේ ළඟ හැදෙන සමගාමීව කියන්නේ එකකට හා සම්බන්ධ තව දෙයක් සමගාමී කියන. ඒකෝට සමීකරණ දෙකක් දීලා තියෙනවා. ඇයි එහෙම දෙන්නේ? බලන්න පළවෙනි එක විතරක් අපි ලියුවා කියලා නේද? ඒකේ තියෙනවා නේද? M කියලා නොදන්නා වීක්ෂය පද අඥාත පද දෙකක්. එතකොට මෙතෙක් කියලා ඔයාලා කල්පනා කරලා සමීකරණ ගොඩක් විසඳුවා ඒක පැහැදිලි කරලා. ඒක ඉංග්‍රීසි අකුරු දෙකයි හැමදාම. කොයි තිබුණා තමයි වෙන්න පුළුවන්, ඒ වෙන්න පුළුවන් නේද? ඒක ඉංග්‍රීසි අකුරු තියෙනවා. හැබැයි අකුරු දෙකක්. ඒ කියන්නේ වීක්ෂය පද දෙකක්. දෙකක් පිළිපිසා තමයි සමීකරණ දෙකක් කියලා. එකකට කියලා. එතන ඔයා හිතන්න ගියාම දුරස්තර හිතාගෙන ඒක සමීකරණය නිවඩකට කියන උත්තරයක් ගන්න බෑ. හේතුව මොකද්ද? m යන ගත්තොත් m ඇසුරින් උත්තරේ එන්නේ. m යන ගත්තොත් m ඇසුරින් උත්තරේ එන්නේ. එහෙනම් අපිට මේ සමීකරණ දෙකම හතරට මේ සම්පූර්ණ වෙනස් කරනවා දානවා. පළවෙනි පියවර තමයි සමීකරණ දෙක ලියලා 1 2 කියලා නම් කරන්න. දැන් මෙතන ඉගෙන ගමු. කරගන්න බැරුණයි කියනනම් ඒ කියන්නේ සමහර කලින් ඔයාලා මේක දැනගෙන ඉඳී තිබුණා. ඒක වඩා හොඳයි. බලන්න. එක දෙකකින් නම් කරන්නේ එක දෙක. නම් කරලා පුංචි වැඩක් කරන්න බලන්න. ඔයාලට මම කියන්න. සාමුණක කියලා දෙයක් ගැන කියන්නේ. සාමුණක කියන්නේ ඉංග්‍රීසි අරුත ඉස්සරහින් ඉලක්කන. බලන්න. පළවෙනි එකේ කියන ඉංග්‍රීසි අරුත ඉස්සරහින් තියෙන ඉලක්කන දෙක. දෙවෙනි සමීකරණයේ එම්ප ඉස්සරහින් තියලා තිබෙන්නේ නැහැ. හැබැයි දන්නවා කවුරු කියලාද? දන්නේ කියලා. එහෙනම් මම කියන්න ඒකේ සම්පූර්ණ එකතු වෙනවා දෙක දෙවෙනි එක ඉතලා එක. ඒක සම්පූර්ණ ගැන කතා කරනකොට මෙතන තේරෙන හැ එක ඉන්නවා. මෙතන තියෙනවා දෙක. එහෙනම් මම මෙහෙම කිව්වොත් m ගේ සංගුණක සමාන නැත. m ගේ සංගුණක සමාන නැහැ. මොකද මෙතන එකතු වෙන දෙකනේ. නේද? එහෙනම් පළවෙනි තේරුම තමයි අපි මේ m කොහොමද තෝරාගෙන සංගුණක සමාන කරලා සංගුණ කියන්නේ මොකද? ඉතිසවට ඉදිරියෙන් තියෙන ඉලක්ක. මම ඉතින් මුලින්ම තියෙන පදේ විදිහට m තෝරා ගන්නවා. මගේ කැමති මුල්ම පදේ නිසා ඒක වල බලන්නකො දෙවෙනි පේජයේ දෙවෙනි සමීකරණය මෙතන තියෙන එකනේ. අපිට මුලින්ම මේ එක දෙකක් තෝරා හරව ගන්න පුළුවන් කොහොමද? එක දෙක වෙන්නේ කීවලුන දෙකකින් පුළුවන්. එහෙනම් දෙවෙනි සමීකරණයේ මේ m දෙකෙන් වැඩි කරලා අපි දෙකයි හදනවා. හැබැයි සමීකරණය කියන්නේ විතරක් නෙවෙයි තව පද දෙකක් තිබුණා. අපි එයාලත් වැඩි කරන්න දෙයි. එහෙනම් මෙහෙම ලියනවා. දෙක වැඩි කිරීම දෙක. දෙක වැඩි කිරීම දෙක. මම සමාන කරන්න යන්නේ ඔයාලා හිතනවා n සමාන කරන්න මෙතන දෙක තියෙන නිසා ඔයාලා පළවෙනි සමීකරණය එක දෙක ලැබෙන්නේ දෙකයි. පළවෙනි සමීකරණය. මම තෝරාගත්තේ n සමාන කරන්නේ මෙතන දෙක වෙනුවට දෙක. ඔන්න මම දෙක වැඩි කරනවා කියලා ලියුවා. දැන් මේ දිහා බලන්න දෙක වැඩි කරලා ලියන්න. එකයි m දෙකෙන් වැඩි වුණාම දෙකයි n දෙකයින් දෙකෙන් වැඩි වුණාම හතරයි n සමානයි. හතර වරක් 8යි. දෙන්නාගේ සංඛ්‍යාව 93. ඔන්න ඒක තමයි අපේ සමීකරණ ඉස්සරහ. ඊට පස්සේ අපි දැනෙන්න ඕන අපිට අද සමීකරණ තුනක් ඉන්න බෑ. අපි ගාණිතික සමීකරණ දෙකයි. මොනින්ම දෙන්නේ සමීකරණ ප්‍රවාහය. ඇයි? එයා විරුද්ධ කීයක් මෙයාව හැදුවේ. ඒ නිසා මෙන්න මේ සමීකරණය කැන්සල් අපිට පා මෙන්න මේ විදිහට තෝරගන්න. මට වැරදුනා නේද? පළවෙනි සමීකරණ අපි තෝරනවා. මම තෝරගන්න කියන්නේ පළවෙනි පැත්තම. දැන් දෙවෙනි දෙවෙනි සමීකරණ අපි තුනේ හැදුවේ නේ. එකතුද සමීකරණ දිහා බලන්න. ඕන දැන් මම ඕන මේ වගේ මාරුවක් කරලා මේ දෙකයි. මෙන්න දෙකයි. සමානයි. දැන් ඉතින් ලකුණු බලන්න. ලකුණු කිව්වේ මෙතන තියෙන දාන්න. මෙතන තරම් දෙකකින් දාන්න. ඒ නිසා මෙන්න මේක මට බලන්න ගන්න. සමගාමී සමීකරණ විතරයි මම කියන්නේ. නැත්නම් මේ දේවල් වලට දෙවෙන්නේ. සමගාමී සමීකරණයක සංගුණක සමාන කරයින් පස්සේ ලකුණු සමානයි දාන්න ඕව. ලකුණු ඍණ කියලා හරි තිබුණා. දාන හරි ඍණ හරි තිබුණා. සමීකරණ දෙක අඩු කරගන්න. එකක් ගන්න වෙලා අනික ඍණ කියලා තිබුණා. ලකුණු දෙක සමීකරණ දෙක එකතු කරන්න ඕන. ඔන්නෝක බලන්න. ලකුණු දෙකම සමාන නම් අඩු කරන්න. ලකුණු දෙක අසමාන නම් එකතු කරන්න.
දැන් මේ බලන්න මම එහෙම තේරුවා මේ එකේ ලකුණු මෙතන තියෙන දාන මෙතන තියෙන දාන එහෙනම් අපි රෝමනාම තියෙන්නේ දලකුණු අවුත් අපි අල් කරන්න ඕන එහෙනම් අපි මේ සමීකරණ දෙක කඩ කරමු මේක කඩ කරමු එකෙන් තුන අඩු කරමු කියන්නේ එක අඩු කිරීම තුනයි තමයි එතන එකෙන් තුන අඩු කරන්නේ යන්නේ එකෙන් තුන අඩු කරනකොට එකේ මේ වර්ණයෙන් ඇති මේ තියෙන මුලින්ම ඒක නැවත ලියන්න එක ඒ කියන්නේ 2න් ධන a ඊට පස්සේ එකෙන් අපි අඩු කරන්නේ නැහැ තුනනේ මේකනේ ඒකට ඒකේ කම්පැක්ට් එකේ විතර ලියන්නද මොකද්ද කරන්නේ අඩු කරන්නේ නම් අඩු කරලා මේක වාර්ෂණක් තුල තමයි කියන්නේ තුන්වෙනි එකේ තියෙන දේවල් 2න් ධන 4යි සමානයි පළවෙනි සමීකරණයේ දකුණු පැත්තේ ඉන්නවා 5 අඩු කිරීම තුන්වෙනි සමීකරණයේ දකුණු පැත්තේ ඉන්නවා 8 ඔන්න ඒක ලියන්න අපි සම්මාන සම්මතයක් දෙනවා මම ඔයාලට කලින් මතක් කරා සමීකරණයකට වර්ණයක් බෙදුවා නම් වර්ණයක් තියෙනවා නම් අපි වර්ණක පුලිගත් කරනවා උතරින් අපි වර්ණයක් කියනවා ඊළඟට වර්ණයක් කියනවා ඊළඟ පියවර තමයි මේ දිගින් මේ වර්ණන් තුන ගොඩ වෙලා බලකෑදී විතර කොහොමද වැඩි කරන්නේ කියලා දිගින් කිව්වට මෙතන ඉන්නේ දුරක් දාලා මෙතන ඉන්නේ එක දැන් මේකෙන් තමයි වර්ණන් තුන ගොඩ වෙන්නේ එනවා දුර කරමු මුලින්ම දෙකයි මේවා සිත්පස්ති දාන එක තීනායි මෙතනදී දාන්නේ තීනායි දානයි දින දෙකයි n තීනායි දානයි දින හතරයි n සමානයි දාන පහරිනාට කිව්වේ දාන පහරිනාට 8යි 5යි අතර වෙනස 3යි වැඩි සංඛ්‍යාව ලක්වන දින පිළිතුරයි පිළිතුරයි දැන් බලන්න ශූන්‍යයෙන් දෙන්නේ නැද්ද කියලා බිඳුවක් පිළ දෙන්නේ බලන්න උදේ මේ මෙතන දාන දෙකයි මෙතන නිල දෙකයි එකක් දාන අනිත් දිනලා මේ දෙන්නගේ පිළිතුර බිඳුවයි එම් පද දෙකක් මෙන්න මේ දෙන බිඳුවක් වුණා දැන් මෙතන තියනවා දාන එක දාන එක ඉන්නවා ඒ මෙතන නිල හතරයි ඒ මෙතන සටාරය එක වගේ තින හතරයි දාන එකයි කියලා දැන් දාන්නයි උදේට සංකල්පයෙන් දාන්නේ තින හතරයි දාන එකයි කීයද හතර දෙකක් අතර කරා 3යි වැඩි සංඛ්‍යාව ලබා දෙන්න තින 3යි ඒ සමානයි ඒ අපි ඕනේ ඉක්ුත් එක ගන්න. සමහරවිට ඉලක්ක වැඩි කිතිමරක් මොනවා ඉලක්ක දෙකකට බෙදන්න. පිළ තුنين බෙදුවාම ඒ සමානයි පිළයි නේදන වෙලා එකක් හරි. සමීකරණය උන අපි ටිකක් දුරට දිනුවා. ඒක උත්තරේ ගත්තා. හැබැයි සමීකරණේ ඉස්සරහ පොලේ ඒ පිළිනවා. මේ බලන්න ඒ පිළිනවා. එහෙනම් සමීකරණේ උත්තර ඉක්ුත් වෙනවා කියන්නේ අපි ඒකත් උත්තර හොයනවා. මේ එන්න හොයාගත්ත උත්තරේ ආදේශ කරන්න ඕන මේ සමීකරණ තුලින් කැමති එකට. හැබැයි ගොඩක් කරලා තෝරගන්න අලුතින් හදාගත්ත ඒවා නෙවෙයි. ගානේ මුලින් දුන්නේ සමීකරණ ආදේශ කරන හොඳයි. මොකද ඒවා සරලයි. ඒවට ගත්ත සංකීර්ණ ඒවා තියෙන නිසා මම හිතනවා මම කැමති එකට ආදේශ කරන්න. එකට. ඔයාලට මම දෙකට හොත් නරක් පුළුවන්. වරදක් නැහැ. එහෙනම් ලියන්න මුලින්ම එන්හියාය එකෙහි ආදේශය කියලා කියනවා මොඩි කියන්නේ ඔයාලා කියන්නේ එකෙහි ආදේශය කියලා පළවෙනි සමීකරණය අපිට ලියන්න. එන්හියාගේ එකෙහි ආදේශය කියලා පළවෙනි සමීකරණය අපිට ලියන්න. එන්හියාගේ එකෙහි ආදේශය අපිට එන්නේ ලැබුණා ඉතින් එක. ආදේශ කියන්නේ මොකද්ද? මේ එන්ට ආපු උත්තරේ එන්න හොයාගෙන ගිහලා එළිය කරනවා කියන්නේ. මෙන්න මෙතන දැන් ඒකයි වෙලා එයාගෙට එන්න යන්න නේද? දෙකයි එන් දාන එන් කියන්නේ එක සමාන පහ. ඊළඟට දෙකයි අපි දැන් මේක එකතු කරන්න පුළුවන්ද? අපි සමානට දෙකයි එකතු කරන්නේ නේද? දැන් බෑ. ඒ කියන්නේ එන් සජාන එන්ට මෙයාට මේ සුළු වෙනවා මෙතන එමක් වගේ. එහෙම නැත්නම් එකක් දෙක සුළු වෙන්නේ මේ දෙක විතරක් වෙන්නේ නැති වෙනවා. එහෙනම් මේ දෙක විචාරය. මේ සරල සමීකරණය දෙන්න ගන්න දෙකයි x සමානයි. පහරකට දාන එක යනවා දෙකක් කියලා දෙකයි සමානයි. පහෙන් එකක් හතරයි දෙක දෙක බෙදන්න m සමානයි අපේ උත්තර දෙකයි. m සමානයි දෙකයි. ඒක විතර දෙකක් වෙනවා ඉතින් විතර එකක් වෙනවා. මෙන්න මේ පුරුදු එක
සමහරවිට අපිට පුළුවන් දරපුතාල මේ ගණන් හතරේ කරනකොට අපිටම අපිට අපිටම අපි හරියට කියලා බලන්න පුළුවන්. හැම ගානක් මෙහෙම බලන්න. ඒවට මේ ගණන් වගේ බලන්න පුළුවන්. ක්‍රමයෙන්. අපි සමීකරණයක් තියෙනවානේ. ඒ සමීකරණ දෙකකින් දැන් එකක් අපි ආදර්ශයට ගත්තානේ. මෙන්න මෙයාව. ඒ හැරෙල අනිත් සමීකරණය ගන්න එක හොඳයි. මම හිතන්නේ පහ තියෙන සමීකරණේ අපි අනිත් සමීකරණය මෙන්නේනේ. m + 2යි n සමානයි 4යි කියන මේ අනිත් සමීකරණේ. අන්තිම සමීකරණය දීලා මම කියන්නේ ඒක පොඩක් බලා ගන්න කරත් හරියට විදිහට බලා ගන්න කියලා. මේ සමීකරණේ nයි දැන් උත්තර දෙකක් කියවනේ. ඒ උත්තර දෙක ඒ තරමට ගන්න. ආදර්ශ කරගන්න. අපි හරියට උත්තරේ කියනවද? හතරෙන් නෝ බලන්න හතරෙන් වගේ කියලා නේ. ඒත් අපි ගත්තා කියලා දෙන්න. ඔන්න මම මේ වයින් කියලා දෙන්නේ. දාන්න. අලවන්න දෙක ඊට පස්සේ මෙතන තියෙන වැඩි කියලා අපර වැඩි කිරීම n කියන්නේ මේ දෙන්නවා 1. බලන්න මොකද වෙන්නේ කියලා. දෙවහක් සිට 2යි මෙතන තියෙන 2යි 2යි තියෙන්නේ. දෙක දාන්න දෙවහක්. හතරක් එනවා මේ. ඊළඟ හතරක් වෙන්න ඕනේ. එහෙනම් හරියට එහෙනම් මේ ගණන් වල විතරයි මේ විදිහට කලින්ම බලාගන්න. එහෙනම් පුරුදු වෙන්න සමගම සමීකරණ විසඳලා ආදේශයට ගන්න නැති අනිත් සමීකරණය අරගෙන ගොඩක් ආදේශ කරනවා. එහෙනම් අපි හැදුවේ අංක 3 අපි ගොඩක් දේවල් ගණන් හදන්න ටිකක් කාලය ගතලා මේ ගණන් ඉක්මනේ නේද? ඊළඟ අපි දැන් ඉන්න ලියමු. පස්වෙනි ගානේ 5. 5 ලියා ගන්න. 5 අංක 5. අංක 5. දෙකයි x ගන්න 5යි y සමානයි 9. 3x ගන්න 2යි y සමානයි 8. මොකද මම කියව බලන්න තියෙන්නේ. එයා ගන්න පරිදි තමයි සමීකරණ ඉවර ගමන් 1 2 කියලා නම් කරන්න. 1 2 1 2 ඊට පස්සේ තෝරගන්න කිව්වා x කේද y කේද සමකට සමාන කියලා. නැත්තම් සමාන කරගන්න වෙනවා. සාමාන්‍ය මට පුරුදු තියෙන විදිහට පළවෙනි පදේ සමකට බලන්න. ඒ කියන්නේ x දිහා. පස්සේ වර්ග තියෙන දාන්නේ නැහැ. ඒ වර්ගයක් පිටිනේ අපි කිව්වා මේ දිහා බලන්න. මේ ගැරේජ් වගේ හිතන්නේ නැහැ. x කේද සදාගත වර්ගයේ මෙතන තියෙන දෙක මෙතන තියෙන තුන. හැබැයි කලින් ගාන වගේ දෙක තුන කොට හරවගන්නත් බෑ තුන දෙක කොට හරවගන්නත් බෑ කීම කරලා ඒක කරන්නත් බෑ. එහෙනම් මේ දෙන්නගේ ඉන්නවා දෙක ඉලක්කමකට. ආවතෝරන. මම ඒක තමයි ඉතලව කියන්නේ කුඩා පුදුනාකාරය. දෙකකින් තුනේ කුඩා පුදුනාකාරයක් පස්ස. දෙවර චක්‍රයේ තුන්වර චක්‍රයේ දෙකේම අපිට පරිපූර්ණ ඉලක්කම. දෙවර චක්‍රයේ 2 4 6 8 ගෙඩි යනවා තුන්වර චක්‍රයේ 3 6 9 ගෙඩි යනවා දෙකේම අපිට පරිපූර්ණ ඉලක්කම. එලයින් මේ දෙකයි තුනයි සංඛ්‍යා දෙකම 6 බවට හරවනවා. මම ඊකට වගේ ඔයාලට දීලා තේරුම් ගන්න ඕනේ. තමයි ඉතින් මම ටිකක් කියලා දෙනවා. දෙවරක් කීයද 6 වෙන්නේ? 3. තුන්වරක් කීයද 6 වෙන්නේ? 2. එහෙනම් මුළු සමීකරණයම අංක 1 තුනෙන් බැලුවෙන්න ඕන. අංක 2 දෙකෙන් බැලුවෙන්න ඕන. පළවෙනි එක 3 දෙවෙනි එක 2. පළවෙනි 3 දෙවෙනි එක 2. එහෙනම් දෙවෙනි මෙමය යන්නේ පළවෙනි සමීකරණය වැඩි කරනවා තුලින් කියලා කියනවා. පළවෙනි සමීකරණය වැඩි කරනවා තුලින්. මම මේක ලියලා දෙන්න ගන්න කරන්න. ඒක තේරුම් ගන්න තමයි ඉන්නේ. දැන් තුලින් වැඩි කරලා ලියාගෙන යමු. 2x තුලින් වැඩිනහම 6x වෙනවා. දැන් 6y තුලින් වැඩිනහම 15යි සමානයි. නාවරක් 3 27යි. අංක 3 තුලින් සමීකරණ. අංක 3 ඊළඟට මෙතන අපි දැන් කියන එක ගත්ත දෙවෙනි සමීකරණය මෙතන 6 වෙනවා මේක දෙකෙන් වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ දෙවෙනි සමීකරණය දෙකෙන්. දෙවෙනි සමීකරණය අපිට වැඩි කරන්න ඕනේ දෙකෙන්. දෙවෙනි සමීකරණය වැඩි කරන්න ඕනේ දෙකෙන්. දෙකෙන් වැඩි කරන්න. 3යි දෙකෙන් වැඩි කරාම 6යි වෙනවා.
2යි 2 වෙනුනම 4යි y වෙනවා සමානයි 8 වරක් 2 16යි අංක 4 අංක 4 දැන් අපේ සමීකරණ දෙක මොනවද අපි එක දෙක අපිට වැඩක් නෑ මොකද අපි ඒකෙන් දැන් මේ ගුණ 4 4 ඉවරයි අපිට ඕනේ මේ දෙකම 3යි 4යි දැන් මේ සමීකරණ දෙකේ බලන්න මේ බලන්න කොහේ ප්‍රමාණ කලින් ගත්තා මේ 6යි x සමානයි මෙතන 6x මෙතන හරියට සමාන වෙලා අපි සමාන කරගන්නවා මේ සමාන විචි දෙන්නයි ලකුණු කියන ඉතිරි. ලකුණු වලින් දානවා. මේ දෙකේම ලකුණු දානවා. ලකුණු සමාන නම් මොකද කරන්නේ කිව්වේ අඩු කරලා තියපා කියලා අපි අඩු කරනවා. මේ දැන් අපි සාමාන්‍ය අපේ සමහර ඉවර උදාහරණ වල සමහර දුර වෙනස් කරනවා මේ පුරුදු වෙලා ඉන්න මේ අගපදයේ තියෙන එක ළඟට 216 තියෙනකොට විශාල සංඛ්‍යාවක් කුඩා සංඛ්‍යාවක් විතරම අඩු වෙන විදිහට සමීකරණ තෝරගන්න. එහෙම බලන්නේ නැහැ මම කියන්නේ විතර මේ තියෙන පිළිවෙලක් 3 4 වැඩි කරාන එක කියලා. වැඩි කරලා 3 4 අඩු කරනවා. 3 4. 3 4 අඩු කරනකොට මොකද සැලකීමක් වෙන්නේ ලියන විදිය කොහොමද 3 සමීකරණය වර්ණ පැත්තේ දෙලියලා අඩු පිළිවෙලක් උනත් විතර වාහනක් තුල ලියන්න 4 සමීකරණ නැත්නම් වැරදි. වාහනක් තුල ලියන්න. නැත්නම් ලකුණ වෙනස් කරන අපිට අඳුර ගන්න බැහැ. මම කියනවා තුන්වෙනි සමීකරණය අඩු කිරීම 4. තුන අඩු කිරීම 4. තුන්වෙනි සමීකරණයේ කෙන්දේ තමයි වෙන්නේ 6x ධන 15y ඊපස් මොකද කරන්නේ තුලින් 4 අඩු කරන්න යන්නේ මේක අඩු කරන්න. ඒක ත්‍රිලකුණක් දැම්ම වරහන් ඇතුලේ ලියන්න ඕන 6x ධන 4y සමානයි. දකුණු පැත්තේ බලන්න තුන්වෙනි සමීකරණය 27 ඉන්නවා. හතරවෙනි සමීකරණය 16. එහෙනම් මේ පැත්තේ ලියන්න ඕනේ 27 අඩු කිරීම 16. 27 අඩු කිරීම 16. මම මේක ගන්නවා. අපි දැන් මොන පොඩි කෙටිද මේක විතරයි. ආයෙ මම හිතුවා කිව්වා දිනේ වරහන් තුල ගුණ වෙන්න ඕන. ඒකට මේක මතක තියාගන්න ඕනේ දැන් ඕක පොඩි අපිට ක්‍රමයක් එනවා. ගාන හදනකොට ටිකක් ඒවා අපි හුරු වෙනවා. දිනේ ඉක්කොත් මොකද වෙන්නේ? වරහන් වල තියෙන පදවල ලකුණු තේරෙන්නේ අනිත් පැත්තට හරවන්න කියලා. දැන් මෙතන 16x කියලා දෙන්නේ. එයාට මොකද වෙන්නේ 6x. මෙතන 14y වලට මොකද වෙන්නේ? 10x නැන්නේ කියලා මේක අපිට. දිනේ හැම වෙලාවෙම තේර පදවල ලකුණු මාර්ගයක් හිතා ගන්නකෝ 6යි. ධන 15යි වයි. 3යි ධන 3යි. 3යි ධන 4යි. සමානයි. 27 16ක් අයින් කරන්න කියලා කියනවා. 27 16ක්. 11ක් වෙනවා. 11ක්. දැන් බලන්න එක වගේ පද දෙකක් කීපා දෙකක් ගන්න වෙලා අනිත් ඉන්න වෙලා කියලා. එහෙම වෙන්න ඕන. මොකද ඒ පදේ අයින් වෙනකොට තමයි අනිත් පදෙට පිළිතුරක් එන්නේ. මම බලන්න ඈ. ධන 6x වින 6x පුදේ. හැබැයි මේ දෙක ධනාවම මානවලක්. මෙතන ධන 6x වල මෙතන ධන 6x උනා කියලා නම් ඒක කොහොමද යනවා? එකක් පිළිවෙල අනිත් එක පිළිවෙන්නේ මොකක්ද? දැන් 15යි වයින් 4යි වයින් හඳුනන්න පුළුවන්. 11යි වයින්නවා සමානයි 11යි දෙකටම බෙදන්න අපි 11න් y සමානයි 11යි ගන්න එකයි. y සමානයි 1යි. y සමානයි 1යි. එයාලා ආදේශ ප්‍රත්‍යය ආදේශ විතරයි කිව්වේ
වෛද්‍යයාගේ එක කියන එක ආදේශ කරන්න පුළුවන් සමීකරණ තියෙනවා කීපයක්. අපි පස්සේ ගානේ හොඳම දේ තමයි මුල සමීකරණ ගන්න දුරතර එක දෙක සමීකරණයේ ආදේශ කරන තමයි කොහොමද. එකට වගේ 2x = 5y සමාන 4. එකට අපි ආදේශ කරමු වෛද්‍යයාගේ 1යි විනාඩි y සමාන 1. මෙන්න මේ සමීකරණය 2x ධන 5y සමානයි 9. මේකේ ආදේශ කරන්නේ y විතර දැන් 2. v විතර y විතර 1 දාන්නේ නැහැ. ඔන්න බලමු 2x ධන 5 y 1යි කියලා අපි මොකද නෑ. මේ පදාර්ථ අපිට අපේ ගුණිතය ගුණේ තියෙන දාලා ලියනවා. නාමය. අපි ගන්නවා 2x ධන 5 5යි සමානයි 9යි. ධන 5 දාලා 5ක් වෙනවා කියලා 2යි සමානයි 9කට ධන 5 5ක් වෙනවා. ඊළඟට අපේ පිළිතුර වෙන්නේ 2යි සමානයි 9 5 4යි. දෙකයි තුනකදී බෙදන්නේ මේ ඔක්කොම දේවල් සමීකරණ විසඳීම දැනගෙන යන්න. දෙක දෙකක් සුළු වෙලා x සමානයි 4 දෙකේ බෙදෙනවා 2යි. ඔන්න x සමානයි 2යි. මම මොකද කිව්වේ? උත්තර දෙක අරගෙන සමීකරණයක් තෝරගෙන යාට පොඩක් ආදේශ කරගන්න කිව්වා. හැබැයි මේ සමීකරණය කරන්නේ මේක අපි ආදේශ ගන්නනේ 2x 5y සමාන 9 නෙවෙයි. අනිත් සමීකරණේ තියෙන්නේ මෙන්න මේක 3යි. ඒක පොඩ්ඩක් මේක කාරණා අදාළ නැහැ. ඔයාලට සැක හැරෙන්න. ඉතින් අපි කරා හන්ද බලලා ගන්න පොඩි අවස්ථාවක්. කරා හන්ද බලන්න. x දානවා කියලා පරිමාවත x කියන්නේ දෙක වේ. ඉතින් දෙකේ කී වෙතේ දරන්නේ. ඒක තුන වැඩි කිරීම දෙක. දෙක කියන්නේ මේ දාන්න. එතකොට දෙක වැඩි කිරීම y කියන්නේ අපිට කීයදාවේ 1. ඔන්න 1. y කියන්නේ 3 දෙක 6යි. දෙවරක් එක 2යි. බලන්න පටන් දෙක කියලා 6යි දෙකයි. 6යි දෙකයි අතර උත්තරය. එහෙනම් පිළිවෙල 6යි දෙකයි අපිට මේ කිව්ව ගාන 7ක් වෙන්නේ. පිටරට. අපි මම දැන් ප්‍රෝග්‍රෑම් කරනකොට අපිට නොදැනීම අපි මේ කාලයක් අපි වන්දි ගත කරපු කියනකොට දැයිකාමාරය වුණා අපි ඉවර කරලා නේ මට හිතුණා ඒක පෙරේද කාලයක් ගත කරන්න වෙයි නැත්නම් උදේ සිලබස් එකක් තියෙනවා කොහොමද මේ සමගාමී සමීකරණ කොටස අද කවර් කරගන්න සම්පූර්ණ කරගන්න අපිට පුළුවන් වෙයි. ඊට වෙනස් ගානක් තෝරනවා. මේ වාහනේ මේච්ච හද වෙනස් වෙච්ච ගානක් තෝරගන්නවා. 10 වෙනි ගානක් කරනවා. 10යි. ලියා ගන්න උත්තර 10යි. 10යි. අංකගණිත මම බෝඩ් එකේ දෙයක් නේද? ඔයාලා පොතේ දෙන්නේ කරන්නේ. 3යි. 3 4යි. මම මේ ගාන තෝරාගත්තේ මේ වගේ වෙනස් විදිහේ ගානක් එයාට හදන්න පුරුදු කරොත් මට මේක පැහැදිලිවක් දෙන්න පුළුවන් කරන්නේ කියලා. ඔයාලා ගණන් හදන්න මට තේරෙන්නේ උනාට මම ඔයාලට කියනවා මට හදලේ වගේ කියලා. හැමෝම හදන්න උත්තර. මට නැත්තම් ඉතින් කියන්නේ කවුද දෙන්නේ කියලා. එහෙම කරන්නේ අනිවාර්යෙන් හදලා වගේ එනවා. හරිද? අන්තිමට. මේක හැදුවොත් මට මේ වගේ ගණන් ටිකක් ඔයාලට ගැටුම් නැතුව හදන්න කියලා කියන්න පුළුවන්. දෙවෙනි ගාන පිළිවෙල තියෙනවා x වර්ගමූල 2x ගන්න 3y සමානයි 26 3y අංක 2. අනිසාරයි. සමීකරණ ලියනකොට ඔයාලා දැනෙන්නේ ඇති වැරද්දකට මේ සමීකරණ හරියට වෙනස් වගේ. මේ හැබැයි ඉතින් වෙනස් කරලා වෙන්න එපා. අපි සමහරවිට අපිට පුළුවනි අපේ යාළුවෙක් කියලා දැන් සංගම් සමීකරණ ගන්න ක්‍රමයක් තියෙනවානේ. ඒක නෙමෙයි අපිට මේක හදන්න පුළුවන්. හදන්න ඉතින් කුෂ්‍ය පිළිමක් කරන්න උතන මේ වරහන්දේ දැන් වරහන්දක් කරන්න ඕන. අනිත් තමයි xy එකට ඉන්නෝනේ ඉතින් මොකද හැට පොඩි වාම් පැත්තේ ඉන්නෝනේ. දහමිකට ඉලක්ක ගන්න ඕනේ. ඒ විදිහට පොඩ්ඩක් මේ සමීකරණ එකිනෙක අරගෙන වෙන වෙනම හදාගන්න. මෙන්න මේක. හරි. අර වෙන විදිහට අර අකින් මේ වරහන්දල තියෙන පද දෙක තුන වෙනවා. හැබැයි ඊට පස්සේ බලමු එහෙනම් එකේ කියලා කියන්නේ එක අපි හදාගන්න යන්නේ එකේ එකෙන් කියලා පළවෙනි සමීකරණය විදිහ හදාගන්න යන්නේ මුලින්ම තියෙන පද දෙක ලියන්න 3x 4y සමානයි දැන් බලන්න මේ 8න් වැඩි කරන්න බලන්න 8න් වැඩි කරන්න 8 වරක් දෙක 16යි ඊටසේ 10යි 9යි
8 වයිගෙන් 8යි වයි. අපිට ඉන්නවා ගන්න එකක් යාට හිසක් වෙන්නේ හදාගන්න කරා. හැබැයි දැන්ම අංකයක් දාන්න එපා. තාම සමගාමී සමීකරණ විදිහට අපිට ඇහැට මුල් ක්‍රමයකට අපි හදාගත්තේ නැහැ. ඒ නිසා අංක දාන්න එපා. තා පොඩක් හදාගන්නවා. උදාහරණයක් 3x කියන පදේ ළඟට තින 4y ඉන්න ගමන් මේ බලන්න. 3 8y ඉපදින්න ඕනේ. මෙහෙට එක්කනේ. මම ටෙක්කේ නා. මෙතන තියෙන ඉලක්කම පොලේ මේ පදේ ගේනකොට ධන වෙලා 8y වෙනවා. ඔන්න ඔබ වෙන්නේ. සමානයි. මේ පැත්තේ ඉන්ද්‍රිය ලක්ෂණ තියෙනවා. ඒවා ලියන්න. 10 ඉන්නවා. ඒ වගේම ධනෙක ඉන්නවා. ඒකට ලියලා අච්චර දෙවල් පැත්තේ ලක්ෂණ නැහැ. නෑ ඒක මොනවද ලියන්නේ. දැන් බලන්න මේ පද අතර තියෙනවා සජාතීය කලන. මොනවද සජාතීය කලන? y හද දෙක සුළු කළ සංකතයක් ගන්න පුළුවන්. ඒවා කියනවා x කියලා පදයක් තියෙනවා. ඒතර එයාට සිපෙන කෙනෙක් නැහැ. 3x 3x මායි 3x 3x පින 4y ධන 8y කීයද? පින 4y ධන 8y. 8යි 4යි උසර වෙනස කීයද? 4යි. වැඩි සංඛ්‍යාවේ ලකුණ ධන නිසා ධන 4යි y වෙන්න ඕනේ. ධන 4යි y සමානයි 16යි 1යි 10. ඔන්න අර සමීකරණ කරනවා. බලන්නකො අපිට සංකීර්ණ ඔක්කොම ඉවත් කරලා මෙන්න හැදින අපේ සමගාමී සමීකරණයක් විදිහට අපිට ඇහැට කුරු සමීකරණයක් හදනවා. මෙන්න මෙයා තමයි එක දෙකකින් හිතා මෙයාට අපි අංක 3 කියලා දෙන්නේ. මෙන්න තුනේ සමීකරණය. එකෙන් තමයි මේ විදිහට හදලා ගත්තේ. තුනේ. ඊළඟට දෙවෙනි සමීකරණය ප්‍රයෝග වෙනස් කරන්න මේ දෙකෙන් වැඩි කරලා ඉන්නවා වරහන් තුල මේ පද දැමුණු පැත්තේ තියෙන ඊට පස්සේ පද වස්තුවේ x පද වේද වර්ග y කරේ ඉන්න ඕනේ ලක්ෂණ ගන්න පැත්තට ගෙනියන්න ඕනේ එතන හදලා දෙවෙනි සමීකරණය පෙරසක් කරනවා එලා කියන්නේ දෙකෙන් කියලා මම පරිස්සම් සමීකරණයක් කරනවා දෙකෙන් කියලා ලියනවා දෙකෙන් කියලා ලියන්න ඒ කියන්නේ දෙවෙනි සමීකරණයේ තියෙන දෙකෙන් ඉතින් මම වරහන් ඉවත් කරලා උඩින් කියනවා දෙවන දෙක කීයද 4යි. මේක 4යි ඉස්තියක්. 4යි. ඊළඟට දෙවන 3. ධනයි ධන 3යි වෙනවා. ධන 3යි වයි. සමානයි 26 ඍණ y. 26 ඍණ y. අපි ඊළඟට මේකේ තියෙන පද මාරු කරන්න වෙනවා. පද මාරු කරලා අපිට සමීකරණය හදාගමු. පද මාරු කරලා මෙන්න මේ විදිහට. 4x පදයේ ධාතු වම් පැත්තේ තියෙනවා 3y තියෙනවා. මේ දිනවයි පින් වම් පැත්තේ තියෙන යාට ධනවයි වෙන්නේ. 4x ධන 3y පින y මේ පැත්තේ එනකොට ධන y වෙනවා. සමානයි මේ පැත්තේ ඉලක්කම 6යි විදියට. ඉලක්කම 6යි. දැන් මෙතන 4x එක සුළු වෙන පදයක් නැහැ. එතන 4x තමයි. පළවෙනි පදේ 4x යා පදයක් කියන දෙයක් කියන්නේ නැහැ. හැබැයි 3y එක වෙදෙන්නේ 1y. ඒක කීයද 3y 4y වෙනවා. දැන් 4y. සමානයි 26යි. ඔන්න අංක 2 මේ 4 මේ විභාග 4. ඔන්න අපේ සමීකරණ දෙක මේ 3යි 4යි. මෙන්න මේ තමයි අපේ සමීකරණ දෙක. මේ දෙක තමයි අපිට දැන් ඕනේ. අර වහන තිබුණු සියලුම සමීකරණ වල ඒ ඔක්කොම වෙනස් වුණා. ඒ අවසාන සෝදනයලා වෙනස් වෙලා අපිට මේ අවසාන සමීකරණ දෙක අපිට ලැබෙනවා. දැන් මේක අපේ වෙන මෙතෙක් කරලා හදපු ගණන් වල සරල ගණනක් වගේ සමගම සරල සමීකරණයක් කියලා. සමගම සමීකරණ. වාර්ෂික පුස්තිය ආයෙත් මේ දෙක කොටලා ගත්ත ඉතින් එනකොට පොඩි වාසියක් කරලා බලන්න x සංගුණක අසමාන වුණාට මෙතන 4 මෙතන 3 අසමාන වුණාට y සංගුණක සමාන වෙලා ටිකක් මහාසාරයි මහාසාරයි පුළුවන් නේද වැඩි නැහැ මෙතනක් තියෙන ධන 4යි y මෙතනක් තියෙන ධන 4යි y සංගුණක වලින් සමාන වෙලා හැබැයි ලකුණු සමාන වෙලා ලකුණු සමාන මොකද කරන්නේ කිව්වේ අඩු කරන්න එහෙනම් සමීකරණ දෙක අඩු කරන්න 3 4 පුරාණ කරා. 4 3 හොඳයි 3 4 ඉස්සර වාරයේ තුන නේද? 3 4 කරලා පුළුවන්. අපි 4 ට මොකද කරමු?
හතර ඈ ලියන්න හතර අඩු කිරීම තුන. හතර අඩු කිරීම තුන. හතර අඩු කිරීම තුන. හතර අඩු කිරීම තුන. හතරේ සමීකරණ වම් පැත්තේ දෙක ඉස්සලා ලියනවා 4x දාන 4y ඊළඟට අපි අඩු කරන්නේ 4න් 3නේ. එහෙනම් තුනේ සමීකරණයේ දේ ඉඳලා ප්‍රේදලා වරහන් තුල ලියන්න ඕන 3x දාන 4y සමානයි 26 අඩු කිරීම 17. 26 අඩු කිරීම 17. 26 අඩු කිරීම 17. වරහණක් කිව්වොත් මොකක්ද අපි ඊළඟට කරන්න ඕනේ? වරහණ ඉවත් කර ඉතිරි. වරහණක් කිව්වොත් වරහණ ඉවත් කරන්න ඕන. වරහණක් කිව්වොත් වරහණ ඉවත් කරන්න ඕන. අපි වරහණ ඉවත් කරමු. 4යි දාන 4යි මේ දිනේ වැඩි කරලා මොකක්ද මම කිව්වේ? දිනේ 73 නැත්නම් මම තියාගන්නේ. මෙතන තියෙන දාන මෙතන තියෙන දාන. දිනේ වැඩි කරන මොකද මම කිව්වේ? තියෙන ලකුණු. මෙයාලගේ ලකුණු තියෙන ලකුණේ අනිත් අත ලකුණු වල. ඒ කියන්නේ මෙහෙමනේ. ධන 3x මොකද වෙන්නේ අනිවාර්යයෙන්? පිට 3x වෙනවා. ඒ වගේම ධන 4යි මොකද වෙන්නේ? ඍණ 4යි වෙනවා. සමානයි 26 දාන්න අයින් කරන්න 9ක් වෙනවා. 9. දැන් බලන්න ධන 4x ධන 4යි ඍණ 4යි ශූන්‍ය වෙනවා. එතනවා 4x කියන 3x අර කරන්න දෙනවා x වෙනවා. x සමානයි කින්ම පිට 9. x සමානයි 9. x සමානයි 9. දැන් x ආපු පිළිතුර. කොහොමද බෝඩ් එක නැතුවා උදාහරණයක් කියන්නේ පිළිවෙලක් ගත්ත සරල සමීකරණ දෙකක්. ඒ දෙකේ පිළිවෙල ආදේශ කරන්නේ x ආපු උත්තරේ. x ආපු වගේ ආදේශ කරන්නකො. x ආපු පිළිවෙල. අවසානට ගත්ත සමීකරණ දෙකෙන් එකට ආදේශ කරන්නේ. 3 4 දෙකෙන් එකකට. උත්තරය ගන්න පිළිවෙල ඊට පස්සේ මොකද පුතේ වයිලා උත්තරේ? භාග උත්තරයක් ආයේ මැඩම්. කීයද පුතේ? භාග භාග උත්තරයක්. උත්තරයක් ආයේ මැඩම්. හා වෙන්න පුළුවන්. මට චුට්ටක් කියන්නකෝ මයිත්තේ ඔයාලා නිකුත් මම බෝඩ් එක නැපුවා. ඒ නිසා මට කියන්නකෝ ආදේශ කරන්න ගත්ත සමීකරණය මොකක්ද කියලා? 4 වෙනි එක ආදේශ කරේ මැඩම්. හතර වෙනි එක. හරි. හතරවෙනි සමීකරණය මට විකෘති කියන්නේ මොකක්ද කිය හතරවෙනි සමීකරණය? මට විතර ලියන්න තිබුණා මම ටයිප් කරලා බලන්න. හතරවෙනි සමීකරණය 4x ධන 4y 4යි ධන 4y 4යි සමානයි 26. භාගතරයට ආව කීයද ගන්නන්නේ අපිට වයිදාව කීයද අපි x වයිද හෙව්වේ
අපි සමීකරණ විසඳලා අවසානයේ හොයාගත්තේ x y කියනකො y madam. y y කීයද madam. y කීයද ආවේ x madam. x එන්නේ oh madam. වෙනුවට කියන්නේ x අපිට කී දැන් කලින් ආවද x උට x කීයද ආවේ madam. ඉන්නේ මට පැහැදිලි නේද ඔකේ වෙනුවට කියන්න පුතේ මොකක්ද ආවේ කියලා x උත්තර අපි දැන් කලින් හදාගත්ත එකේ මේකේ 9 මැඩම්. x 9 නේ හරියට. එහෙනම් මෙන්න මෙතන x කියන තැන අපි 9 ලියන්න නේ. අදශකම කියන්නේ ඒක. එහෙනම් අමලේ මෙන්න මලියන 4 න් 9 ලියුවොත් අපි වැරදිනේ. අපි මේ අතර දාන්න වැරදි දෙයක් කරනවා. ඊට පස්සේ දාන්න 4y සමානයි 26. අපි දන්නවා නවරක් අතර 26 කියලා. දාන්න 4y සමානයි 26යි. ඊළඟට අපි දාන්න 26 ඊළඟ 26 උනේ. හරි. වාග්තරක් තමයි හරි. 4y සමානයි 26ට මේක 26ක් කියලා යනවා. එතකොට 4y සමානයි 26න් 26 කියන්නේ මේ දෙන්නයි කෙනෙක් දාන අනිත් කෙනා නිසා වැඩි සංඛ්‍යාවක් ලකුණු වලින් 39 26 නම් 10. දින 10ක් වෙනවා. දෙපැත්තම බෙදන්න ඕන 4. දෙපැත්තම බෙදන්න ඕන 4. y සමානයි 3යි 10යි බෙදුවම දින වෙනවා. මේක බෙදන්නේ කන්නේ ඒ වගේ අපිට පුළුවන් මෙයාට සරල තුඩේ වාක්‍යයක් කරනවා. මට පේනවා මේ දක්වා ටිකක් විශාල මේක බෙදන්න පුළුවන්. කියලා පාර දෙකම. දෙකෙන් බෙදන්න පුළුවන්. 10ට දෙකේ ඒවා 5යි. 4ට දෙකේ ඒවා 2යි. මෙන්න දෙක. හරි. 3 දෙකෙන් 5යි තමයි. 3 දෙකෙන් 5 භාගිකයක්. 3 කියන්නේ අවතරියෙමු. දෙකෙන් 5ට මෙන්න මේ ඉවර කරගන්න නැහැ. ඔන්න එහෙම නැත්නම් අපිට මේක විස්තර කරන්න පුළුවන්. 5ට දෙකේ ඒවා දෙකක් තියෙනවා. මොකද දෙකෙන් පාන දේවල් දෙක 4යි 5ක් වෙන එකක් ඉතිරි මේ උත්තරේ. 3 2යි දෙකෙන් එක. මේ 2යි දෙකෙන් එක. madam. හරිද? madam මේ මට ආවේ ඍණ 2න් 4යි 2. 3 දෙකෙන් 4යි 2 madam. 3 දෙකෙන් 4ද? අනිත් පැයට කොහමද? මට වැරදිමක් වුණාම දන්නේ නැහැ නේද ගන්න. වැරදිමක් වුණා නම් මට පොඩ්ඩක් කියන්නකෝ. හරියට නිරමුත් වැරදිමක් තිබුණොත් මට කියන්න. හරි. මම හිතන්නේ හරියට මෙන්න මේ විදිහට තමයි සොවෙන්න ඕනේ. ඉතින් 36 ගණන්සේ 10ක් වෙනවා. මේ පැත්ත 4 එක දෙනවා මේ පැත්ත අපි 4ෙන් බෙදන්න ඕන. 4ෙන් බෙදනවා කියන්නේ අවසාන දෙක සලම භාගයේ ඉන්නකොට දෙකෙන් 5 වෙනවා කියන්නේ. දෙකෙන් 5 අවසාන මිශ්‍ර භාගයක් කරන එක මිශ්‍ර භාග 5 දෙකේ උත්තරම 2යි. දෙකෙන් 5 විතරනවා දේවල් දෙක හදන නිසා 5ක් වෙන්නේ 1යි. නේද? හැබැයි මේක මෙහෙම දශම බලන්නත් කරන්න පුළුවන් ඈ. දශම කරන්න පුළුවන් නේද මෙහෙම. දැන් 5 දෙකෙන් බෙදන්න තියෙන්නේ මෙහෙම. පොඩ්ඩක් බලන්න 5 බෙදීම දෙක කියලා ගන්න පුළුවන්. ඒතර 5 දෙකේ වත් 2යි, දෙවලක් දෙක 4යි, 5යි මතරක් 1යි. අපේ අසින් බිඳුවක් මේ වටින් දාගන්නකොට මේක තමයි පිළියන්න නෑ. 10යි දෙකේ ඒවා 5යි. 2.5 කියලා ගන්න පුළුවන් තමයි ඈ. ඉතින් 2.5. ඉතින් 2.5. මැඩම් ඔව්. මැඩම් මං ඕක ඉස්සර මෙහෙව්වේ y. මට y වලට 10ක් ආවනේ. තව කීයද? 10ක්. තව 10ක් ආවා. ini nama ini අපි දැන් සමීකරණ දෙක දැන් වගේ ළඟ නැහැ. ඔය ඉස්සෙල්ලාම දුන්නු y කියලා. පටවින් කරන්නේ දැන් අපිට කාලය ගන්න නිසා. එතකොට මේ අපේ ඉලස්ට්‍රේෂන් එකක් තේරුණානේ ඉලස්ට්‍රේෂන්. madam මම ඕකේ x හොයලා ඒකේ අර ඍණ 10 4ෙන් බෙදුවා. x හොයලා ඉඳලා
මට දැන් මෙහෙම බැරි වෙයිද පොඩ්ඩක් මේ අපි ගැටළු විසඳන්න නැතුව පන්ති ඉවර කරන එක වැරදි. පුතේ මට බැරි වෙයිද මේක ආවට මට පොඩ්ඩක් ගන්න මට ෆොටෝ එකක් ගන්න බැරිද ආගේ ගන්න. අපි මේක හරි වැරද්ද බලන්න ඉපායි. මම දුරට වැරදි කියලා දෙන්න. අනිත් අය ඉවෙන්න එපා ඉවෙන්න එපා ඈ. මේ චුට්ටක්ම ඉන්න. මට මෙන්න එවන්නකෝ ඔයාගේ ගානේ ෆොටෝ එකක් එවන්න. හරිද ගන්න මම වැරද්දක් තියෙනවා නම් කියලා දෙන්නම්. හරි අපි බලමු එහෙනම් මෙහෙම දෙයක් කරමුකෝ අපිට කාලේ මදි නිසා මම ඒක ප්‍රයිවට් මොකද දාලා මේ වෙනම මම පෞද්ගලික ඒවා නම් අඩුපාඩු තියෙනවා නම් මොකද මේ අපේ මීටින් එක දැන් එන්නේ යන්නේ ඒකයි මේ මම බලලා අඩුපාඩුවක් තිබුණොත් අපි ඒ ගැන ඊළඟ සාකච්ඡා කරමු එතන මම ඔයාලට පුංචි ඉල්ලීමක් කරනවා මට එවලා කියන්නේ මම වගේ තිබුණ ඒක වැරද්ද නිවැරදි කරන්න මොකද මගේ අතින් යම් සීලකමක් අතර බලන්න කරනවා ඉතින් මම හිතන්නේ මාධ්‍යයෙන් උලයක් දෙන්නේ නැහැ කියලා බලන්න. කොයි විදිහට හදද්ද හරියට. මුලින්ම x ගන්නත් පුළුවන් y ගන්නත් පුළුවන්. y වල x එකක් පුළුවන්. එතකොට මම මේ කියන්නේ ගැනයි දැන් අපි මෙතනින් ගණන් කීපයක් අපි හැදුවා. එයාට මම හදලා ඉවරන්න ඕන. අර දවසේ හොයිට 5ට කලින් වගේ. මෙන්න ගන්න. පොඩක් ලකුණු කරගන්න. පළවෙනි ගාන අංක 1. අංක 1 මට හදලා ගන්න. 1 ඊළඟට 7 වෙනි ගානයි 8 වෙනි ගානයි 1යි 7යි 8යි 9 1යි 7යි 8යි 9 1යි 7යි 8යි 9 එතන ගණන් හතරක් තියෙනවා. ඒ හතරක් හදලා මම කලින් කිව්ව සල්පා ඉගෙන පොඩිෂන් කොටසේ ගණන් තියනවා නම් තමයි පහක් එකක් හදලා මම ඒවන්න. ඊට පස්සේ අපි මගේ බලාපොරොත්තුවක් තියෙනවා සාධක පාඩම් කරන්න. මොකද මේක සාධක තියෙනවා විචි භාග තියෙනවා ඒක උඩට දැස්සිට ඉන්න 10 කලින් විතරක් තියාගෙන ඉන්න පාඩම ඊළඟ කොටසට ඊළඟ සමීකරණ වලට බලපාන භාග පාඩම විචි භාග කරලා මම ඉතිරි කොටස කරගෙන යනවා. ඉතින් දැන් මේ හැමෝටම ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා මොකද අද දවසේ බොහොම සතුටුදායකයි මොකද අපේ යාළු ටික අද හැමෝම හිටියා අපි කන්ටින්ද ඉතින් අපි හෙට දවසේ තවත් හම්බෙමු හැමෝටම සුබ රාත්‍රියක් වේවා ඒ වගේම හිතට ගන්න ඉගෙන නැවත හැමදාම කියන්නේ හෙට දවසේ ලෑස්ති වෙන්න නැවත ගන්න හදලා මම කියවා වෙනතර වල බැරි වෙන්නේ නැහැ බලන්න එපා හදන්න ඒත් එකම අතරලීම ගණන් බලලා හදලා පුරුදු හදලා පන්ති ඉවස් වරියමු එහෙනම් ඔයාලට මේ යන පන්ති වාර මේ ගත කරන හැම වෙලාවකම හරිය පස්සෙන් වැඩ කරගන්න පුළුවන් මේ අපේ ටාගට් එක අපි අරගෙන මේකක් ගන්න බැරි වෙන්නේ නැහැ හරි තමයි නම් ඒ උත්සාහය